නදීක අයිබන් අයිබන් ඔන්න අද අපි ආයෙත් එනවා මාවල් එපිසෝඩ් එකකින් සෑහෙන ප්‍රතිචාර තිබ්බ පළවෙනිම මාවල් වීඩියෝ එකට අපි කරපු අපි දෙන්න කරපු බොහොම ස්තුතියි දාපු කමෙන්ට්ස් වලට ඒ එන්ගේජ්මන්ට් එක අපිට ලොකුවට වටිනවා මොකද ඒ හින්දා තමයි අපි එතනින් ඉස්සරහට දේවල් අපිටත් හිතෙන්නේ දේවල් කරන්නේ අනිවාර්යයි. ඉතින් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නදීකයි මමයි මාවල් කියන ආයතනයේ මාවල් ස්ටුඩියෝ එකේ වැටීම සහ නැගී හිටීම ඔක සිද්ධ වෙන්නේ රොබර්ට් ඩවුනි ජූනියර්ත් එක්ක. රොබර්ට් ඩවුනි ජූනියර්ගේ කතාව මාවල් ස්ටුඩියෝ කතාව වගේම තමයි එකම කාලෙකදී වැටෙනවා නැගිටිනවා. අද අපි ඔන්න ওই කතන්දරේ තමයි මෙතනින් ඉස්සරහට දිගාරින්නේ. අපි පටන් ගමු එහෙනම්. පටන් ගමු නේ. මාවල් ස්ටුඩියෝ එකේ වැටීම කියන එතනින් පටන් ගමු. මොකද මේ එතන වැටුණු හින්දානේ මේ ඔක්කොම අද අපිට මේ දේ කතා කරන්නලා තියෙන්නේ. ඉතින් ඕක වෙන්නේ 1996 වගේ කාලේ. ඉතින් මේ මාවල්ලා එයාලා හිතන්නේ ඇත්තරමටම බෑන්ක්‍රප්ට් වෙනවා. ඇත්තරම ගොඩක් වැටෙනවා. මොකද මුලදී මේ ගොඩක්ම ඉල්ලුමක් තියෙනවා මේ කොමික් වලට. මොකද ඒ කාලේ ගත්ත මේ කොමික් බුක් වලට. කොමික් බුක් වලට. එතකොට මේ කොමික් මූවිස් වලට මේ CBM වලට නෙමෙයි. ඇත්තරම කොමික් බුක් වලට. ඉතින් ඒ කාලේ ඉඳන් මේක හොඳ ලෙවල් එකක කරගෙන ගිය ආයතන තමයි ඇත්තරම මාවල් එක. එතකොට ඒ කාලේ ස්ටීව් ඩික්ටෝ ඊට අමතරව අපි හැමෝම දන්න ස්ටෑන් ලී ඉතින් ඔය වගේ වෙන සෙට් එකක් මේක කරගෙන යනවා. ඉතින් කාලෙත් එක්ක වෙන්නේ මේ කොමික් බුක් මිලදී ගැනීමත් එන්න අඩු වෙනවා. ඕනම ගණන් ඉස්සරහට යද්දි පොඩ ඒකේ තියෙන ඉල්ලුම බහිනවා. හා තාක්ෂණය අප්ඩේට් වෙනවත් එක්ක මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ වෙන දෙයක් නේ. දැන් කියවන දෙයට වැඩිය ඒගොල්ලෝ නරඹන අනිවාර්ය ඒකාකාරීත්වයෙන් මිදෙන්න පුළුවන් දෙයක්. දැන් එතකොට ඒක තමයි මූවිස් කියන දේ. එතකොට එයාලා ඒ වෙදිත් මූවිස් කිහිපයක් රිලීස් කරලා තිබ්බට ඒකලත් කිසි අරමුණක් තිබිලා නැහැ. සහ ඒක ඉතර මේ ලොකු ප්‍රොඩක්ෂන් ක්වොලිටි එකක් තිබ්බ දේවල් නෙමෙයි. දැන් අපි කාලයකට කලින් ගත්ත හල් දැන් CGI VFX යූස් කරලා තිබ්බට ඉතර හොඳ මල්ලව පොර ෂූර් එකක් අරගෙන ඒ විදිහට යාලා ඒක ෂූට් කරන්නේ. ඔව් එතකොට ඉන්ක්‍රෙඩිබල්. එතකොට ඒ කොමික් එකේ තියෙන ඇකියුරන්සි එක අපිට ඒකෙන් ගන්නත් බෑ. එතකොට හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. සුපර්මෑන් එක සෑහෙන්න ලොකු ක්වොලිටි එකකින් ඒගොල්ලෝ කරනවා. 1970 ගණන් වලින් තමයි සුපර්මෑන් ඒක ආවා. ඒගොල්ලෝ ඩී කියන්නේ DC ලා ඒ කාලේ ඉහළින් කියන්නේ. දැන් එතකොට මේ මාවල්ලා මං හිතන්නේ මේ ආතකවතාවගත්ත නෑ. ඒකල කොමික් බුක් වලින් විතරක් ඉන්න හොතර. හැබැයි මූවි අපි දැන් මේ කොමික් බුක් වලින් මේ ෆිල්ම් ගැන කියන්නේ. කියද්දි දැන් මාවල් එකට වඩා DC ලා ඒ ෆිල්ම්ස් අතින් ගොඩක් උඩ ඉඳලා තියෙනවා. බැට්මෑන් ෆිල්ම් බැට්මෑන් සුපර්මෑන් දැන් මොකද අපි මුලින්ම වොන්ඩර් වුමන් ෆිල්ම් පවා මොකද ඔව් අනිවාර්යයෙන් මොකද අපි මුලින්ම කතා කරපු දේ තමයි මේ සුපර් හීරෝස් කියවම අපි දන්නේ බැට්මෑන් සුපර්මෑන් ස්පයිඩර්මෑන්. එතකොට ඒ වෙදි ස්පයිඩර්මෑන් මූවි එකක් මම හිතන්නේ යාලා ගහලා තිබෙත් නෑ. ඒ වෙදි නෑ මොකුත් මම හිතන්නේ සෑම් රයිමි එක වෙන්න තමයි පළවෙනිම ස්පයිඩර්මෑන් එක. අපි වැරදි නම් නිවැරදි කරන්න ඕන අවස්ථාව. ඔව් එතකොට ඒ සෑම් රයිමිගේ ස්පයිඩර්මෑන් එකේ ඉන්නේ එතකොට 2002 වර්ෂයේ. ඒ වෙදි මාවල් බෑන්ක්‍රප්ට් වෙලා ඉවරයි. ඉතින් මෙයාලා ඒ එන්නේ මාවල්ලා නෙවෙයි. ඔව් සෝනිලා. ඒකට හේතුව මොනේ කියලා ඔන්න කියනවා. ඒකට හේතුව තමයි මෙයාලා මේ බෑන්ක්‍රප්ට් එක. එතකොට මම හිතන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 600ක්. 1996 වෙදී ලොකු ගාණක්. හරියට ගියොත් දැන් හිතන්න අපි දැන් මේ බිලියන්ස් වලින්. දැන් අපි දැන් කතා වෙනවා මේ එන්ඩ් ගේම් එක බිලියන 2.9ක් ගැහුවා. හැබැයි ඇත්තම කතන්දරේ එහෙම 97 ආපු ටයිටැනික් එක ඩොලර් බිලියන 2.0 ගාණක් ගහලා තියෙනවා. එතකොට ඒ කාලේ හැටියට ඩොලර් බිලියන 2.0 ගාණක් කියන්නේ එහෙනම් මේ කාලේ ඔය ලෙවල් එක පාස් කරන ඩොලර් බිලියන 4කට වැඩිවත් අනිවාර්යෙන් ගහන්න ඕන. ඉතින් එතකොට ඒ කාලේ උද්දමනයට සාපේක්ෂව ඩොලරයේ වටිනාකම එහෙම වෙන හින්දා. එතකොට ඒ කාලේ 96 කාලෙදී ඩොලර් මිලියන 600ක් කියන්නේ ලොකු ගාණක්. ඒ වෙද්දි ලොකුම ගාණක්. එතකොට දැන් එයාලට ඒක ලොකු ප්‍රෙෂර් එකක්. එතකොට මෙයාලා ගන්න සොලියුෂන් එකක් තමයි මෙයාලගේ ෆිල්ම්ස් කැරක්ටර්ස් එක්තරා ආයතන කිහිපයකට රයිට්ස් එයාලා රයිට්ස් විකුණනවා. මොකද මේගොල්ලන්ට වෙන ඔප්ෂන් එකක් නැති වෙනවා. එකක් මේක සම්පූර්ණයෙන් විකුණලා දැම්මොත් මෙයාලා සම්පූර්ණයෙන් මේ ගොඩනගාගත්ත හැමදේම නැති වෙනවා. මේ කරන්නේ එන්ඩ් ගේම් එක. මේ ප්ලේ කරන්නේ එන්ඩ් ගේම් එක. ඉතින් මේක දැන් දීලා මෙයාලට දැන් ඕනේ මේ දැනට මේ වැටලා තියෙන තත්ත්වය කොහොම හරි ගොඩ ගන්න. ඉතින් ඒ හින්දා සෝනි ආයතනය මේ සම්පූර්ණ ස්පයිඩර්වර්ස් එකේම අයිතිකර ගන්නවා. ඒක කොන්දේසියක් දානවා. කොන්දේසියක් දානවා. මොනවද කොන්දේසියක් දානවා? ඔව්. ඒක මම හිතන්නේ අයි එක්ස්ප්ලেইন කරන්නකෝ බං. ඒක විකුණද්දි මේ මාවල් එකෙන් කොන්දේසියක් දානවා. අවුරුදු ගාණක් ඇතුළත ස්පයිඩර්මෑන් ෆිල්ම් එකක් කරන්න ඕන. ස්පයිඩර්වර්ස් එකට දාලා ස්පයිඩර්මෑන් ෆිල්ම් එකක් කරන්න ඕනේ. එහෙම නැත්නම් රයිට්ස් ආයි රයිට්ස් ආපහු මාවල් ස්ටුඩියෝ එකට එනවා. මාවල් ස්ටුඩියෝ එකට එනවා මේ කියන්නේ. මාවල් ස්ටුඩියෝ එකට එනවා. ඒ රයිට්ස්. එතකොට දැන්
ඊට අමතරව අපේ හල්ක් මූවික් ගත්තොත් ඒක යුනිවර්සල් ස්ටුඩියෝ එකට යනවා. ඊට අමතරව අදරතත් යුනිවර්සල්. ඒක දෙන්නේ නැහැ තාම දෙන්නේ නැහැ. මං හිතන්නේ ඔක දෙයි කියලා. දෙයි කියලා හිතන්න බෑ. ඒ හින්දා අදරත් හල්ක්ගේ සෝලෝ ෆිල්ම් එකක් දැන් ගහන්න බෑ. එහෙම ගහනවා නම් මේ මර්ජ්ලා ගහන්න පුළුවන්. හැබැයි ගහන්නේ යුනිවර්සල් එකෙන් තමයි. මාවල් ස්ටුඩියෝ නෙමෙයි. දැන් අපි ගත්තොත් එහෙම දැන් සෝනියලාට මේ අයිති වෙලා තියෙනවානේ මේ ස්පයිඩර්මන් කැරක්ටර් එක. එතකොට අපිට මුලින්ම වර්ස් එකම. එතකොට අපිට මුලින්ම දකින්න හම් වෙන්නේ සෝනි ලෝගෝ එක. ඊට පස්සේ අර පැත්තකින් ස්පයිඩර්මන් ෆිල්ම් එක බලද්දි. ස්පයිඩර්මන් ෆිල්ම් එක බලද්දි. ඒත් සමහරට ඒක ස්පයිඩර්මන් ඇනිමේෂන් එකක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ලයිව් ඇක්ෂන් එකක් වෙන්නත් පුළුවන්. එතකොට අපිට මුලින්ම දකින්න හම් වෙන්නේ මේ සෝනි ලෝගෝ එක. ඊට පස්සේ වුණ පැත්තකින් මාවල්ලාගේ ලෝගෝ එකත් පෙන්නනවා. හරිද? එතකොට මොකද මේ මාවල්ලගේ කැරක්ටර්ස්ුත් මෙයාලට මේකට දාගන්න ඕන. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම නෝවේ හෝම් වගේ එකක් ගත්තොත් එහෙම ස්පයිඩර්මන්ට අපතරව ඩොක්ටර් ස්ට්‍රේන්ජ් කියන කැරක්ටර් එකක් තියෙනවා. එතකොට ඒකයි අයිති තියෙන දැන් මාවල්ලට උනාම මෙයාලා මර්ජ් වෙලා ගහනකොට කැලබරේෂන් එකක් ගන්න පුළුවන්. ඊට අමතරව X-Men ලා හා ෆැන්ටස්ටික් ෆෝර් ලව ෆොක්ස්ලට අයිති වෙනවා. ෆොක්ස්ලට අයිති වෙනවා. එතකොට එයාලා තමයි ওই 2000 ගණන් වල ආපු X-Men හා ෆැන්ටස්ටික් ෆෝර් ෆිල්ම්ස් ඔක්කොම ටික මේ කරගෙන යන්නේ. ඔක ඩිස්ට්‍රිබියුෂන් අයිතිය සම්පූර්ණ ඒ ඔක්කොම එයාලට අයිති ෆොක්ස්ලාගේ තියෙනවා. ඉතින් ඔන්න ඕක තමයි තත්ත්වය. එතකොට මෙයාලා මේ බෑන්ක්‍රප්ට් එකෙන් මිදෙන්න මෙයාලා කරන්නේ මෙයාලගේ කැරක්ටර්ස් කිහිපයක් එක එක ස්ටුඩියෝස් වල බෙදලා. උදාහරණයක් වශයෙන් ස්පයිඩර්වර්ස් එක හල්ක් තෝරපාවික්ක තෝර වටේ ගියා. තෝරණිය අතින් අතර ගියා. පොඩි පොඩි ගණන් වල තෝර විකුණලා කාලයක් සෝන්ලටත් අයිති වෙලා තියෙනවා. ඒ කියන්නේ කොච්චර පොඩි වික්කද කියනවා නම් අපි සාමාන්‍ය ප්‍රචලිත නැති ස්ටුඩියෝස් වල පවා මේ තෝර රයිට්ස් ගිහලා තියෙන පොඩි ගණන් වල ඒවා ගිහලා. මොකද ඒක දැන් මාවල් වලට අයිති වෙලා තියෙන්නේ 2006 වගේ කාලේ. ඉඳන් ඒහා මේ වෙනකම් මෙයාලට තෝර්ගේ අයිති තියෙනවා දැන්. එතකොට මේ ඔන්න ඕක තමයි මූලිකම දේ. මෙයාලා බෑන්ක්‍රප්ට් වුණාට පස්සේ මේකෙන් මිදෙන්න කරපු දේ. එහෙම නැත්නම් මූවි එකක් හොඳට ගහන්න උවමනාවකට වැඩිය මලට උවමනා තිබේ. දැන් මේ තියෙන තත්ත්වෙ නැත් මිදෙන්න මුලින්ම. එහෙම පොඩ්ඩක් ෂෙයා කරලා ඊට පස්සේ මොකද්ද වෙන්නේ කියන එක බලාගෙන යන්න. එතකොට දැන් ප්‍රොඩක්ෂන් කොස්ට් එකක් වුණත් බෙදෙනවනේ. මොකද ප්‍රොෆිට් එකක දැන් හිතන්න අපේ කැරක්ටර් එක අයියට 170ක රයිට්ස් තියෙනවා මට 130ක රයිට්ස් තියෙනවා නම් ඉතින් අපිට ප්‍රොෆිට් එක හම්බෙන්නේත් ඒ වගේ වුණාම ප්‍රොඩක්ෂන් එකකදීත් අපි වීදමත් ඒ වගේ තමයි. එතකොට අපි යොදන මුදලත්. එතකොට මම හිතන්නේ එහෙම තමයි අපිට සමාහිත වැරදීමක් තිබ්බොත් මම හිතන්නේ ඒක නෑ එහෙම තමයි වෙන්නේ. මොකද අපිට ප්‍රොෆිට් එකත් ඒ යන්නේ පර්සන්ටේජ් එකෙන් නම් අපි ඒකට දාන්න ඕනේ මුදලත් යන්නේ පර්සන්ටේජ් එකකින්. එතකොට ඒ විදිහට තමයි ඕක වෙන්නේ. ඉතින් මේ මෙහෙම තමයි මාවල් බංකොලොත් වල මේකෙ මිදෙන්න කරපු මූලිකම දේ. ඊට පස්සේ ඒගොල්ලෝ එකතු වෙනවා ටොයි බිස් කියලා මර්චන්ට් ඒ කියන්නේ සෙල්ලම් බෝඩ් ටොයිස් කම්පැනියක් එක්ක මාවල්ලගේ තියෙන කැරක්ටර්ස් ටොයිස් වලට ගහලා ටී-ෂර්ට්ස් වලට ගහලා ඒගොල්ලෝ මර්චන්ඩයිසස් වලට යොමු වෙනවා. ඒක ලොකු ගේන් එකක් බවට පත් වෙනවා. ලොකු වෙළඳපොළක් ඒක. ඒකෙන් ඒ දේවල් කරලා මේ එන්ඩ් ගේම් එක ප්ලේ කරනවා හරි ලස්සනට. අනිවාර්යයෙන්. ඊට පස්සේ ඔන්න ඔතනදී විප්ලවීය තීරණයක් ගන්නවා මාවල් ස්ටුඩියෝ එක. ඒක තමයි මාවල් සිනමැටික් යුනිවර්ස් එකක් අපි පටන් ගන්නවා කියලා. එතකන් අයාලේ ගිය තැන් තැන්වල ඔහේ ගගහ හිටපු තේරුමක් නැතුව ගගහ හිටපු ඒවා නිකන් ඒ ෆිල්ම් පරණ ෆිල්ම් බලන්න ඇත්තටම බලන්න බෑ. බලන්න බෑ. ඒ කියන්නේ අපි දැන් ඉන්න මේ තාක්ෂණික දේවල් එක බලද්දී ඒව බලන්න බෑ. ඒ ඔක්කොම නවත්තලා දාලා එන්ඩ් ගේම් එක ප්ලේ කරනවා කියලා පටන් ගන්නවා. ඒකත් මාර අවදානමක් ගන්නේ තෝරගන්න නළුවා. මාර විදියට ඒ කාලේ හැටියට ගොඩාක්ම අර අපි ගත්තොත් එහෙම පැත්තකට දාලා ශේෂ්ත්‍රයෙන් පැත්තකට දාලා එයාව ගණන් ගන්නෙම නැති තරමට මෙයාව ගත්තොත් වැඩේ අනාථ වෙයි කියලා හිතන තරමට ඉන්න නළුවෙක් තමයි. ඔව්. නමින් රොබර්ට් ඩවුනි ජූනියර්. එහෙම නැත්නම් අපි දැන් දන්න අයන් මෑන්ගේ කතාවත් ඔහොම කියමු. හරි. ස්ටාක් ගැන කියන එක හොඳයි. ස්ටාක් ගැන. ඇත්තටම දැන් මමත් ස්ටාක් කියලා යූස් කරන්නේ මමත් මේ ගොඩාක් ඉන්ස්පිරේෂන් එකක් තියෙනවා ඇත්තටම රොබර්ට් ඩවුනිගේ. මොකද අපි දැන් මේ ස්ටෝරි කතා කරද්දී ඒක මේ අපි අහන් ඉන්න කට්ටියට ඒක තේරෙයි. මම මුලින්දම ගත්තොත් ඩවුනි ඇත්තට මේ පැදෙන්නේ 1965 අප්‍රේල් 4 වෙනිදා US වල තමයි ඉපදෙන්නේ. ඉතින් මෙහෙම දැන් අපි අහලා තියෙන කතන්දරවල තියෙන්නේ අයියේ ගොඩක් වෙලාවට මේ සල්ලිව අතින් වත්කම් අතින් ගොඩාක් අඩු පුද්ගලෙක් මාර ලොකු ගේමක් ගහලා ඉස්සරහට ගිය කතාවක් නැත්තම් අපි මේ ඕන තරම් අහන්නේ අපිට මේ මොටිවේෂන් කියලා අහන්න තියෙන එකම දේ මේ කීයක්වත් නැතුව ඉපදෙච්ච එකෙක්
පට්ට ලොකු ගේමක් ගහපු එක. රුපියල් 500ක් අරන් කොළඹ ඇවිල්ලා මේ කෝටිපතියෙක් වෙනවා. අන්න ඒ වගේ දැන් මෙතන තියෙන ප්‍රශ්නේ රොබර්ට් ඩවුනි කියන්නේ එහෙම පුද්ගලයෙක් නෙමෙයි. එයා උපතින්ම සල්ලිකාරයෙක්. රත්තරන් හැන්ද කටේ ගහගෙන අනිවාර්යයෙන්. දැන් ඕකට අපි උදාහරණ මේ අර උපමාවක් විදිහට කියන්නේ born with a silver spoon කියලා. ඉතින් මොකද මේ තාත්තා ෆිල්ම් ඩිරෙක්ටර් කෙනෙක් රොබර්ට් ඩවුනි සීනියර්. අම්මා නිලියක්. මොකද තාත්තම මේ හදන ෆිල්ම්ස් වල සීනියර්. තාත්තා හදන ෆිල්ම්ස් වල ගොඩක් කරලා අම්මා රකපානවා. ඉතින් හැබැයි ප්‍රශ්න වෙලා තියෙන්නේ මෙයාගේ මේ චයිල්ඩ්හුඩ් එක අර ඒ තරම්ම හොඳ මට්ටමක තිබ්බ දෙයක් නෙමෙයි. රොබර්ට් ඩවුනි අවුරුදු 5 දී තමයි රංගනයට අත්පොත තියන්නේ. පවුන් කියලා ෆිල්ම් එකක් 1970 රිලීස් වෙන්නේ. එතකොට ඒකෙන් තමයි යා මුලින්ම එන්නේ. ඊට පස්සේ මොකද ඒක ඩිරෙක්ට් කරන්නේ මෙයාගේ තාත්තා රොබර්ට් ඩවුනි සීනියර්. එතෙන්දී මෙයාට පොඩි කැරක්ටර් එකක් මම හිතන්නේ මෙයාගේ කැරක්ටර් එක නම පපි වෙන්න ඕනේ මට මතක හැටියට. ඔව්. මලාවට මතකද පපි වෙන්න ඕනේ. ඉතින් ඒ කැරක්ටරෙන් මෙයාට හොඳ මේ ප්‍රතිචාරයක් එනවා. හම්බ වෙනවා. ඊට පස්සේ දැන් මෙයාගේ කැරියර් එක තාත්තත් එක්ක කරන්න කලින් මෙතන දෙන හොඳම පොයින්ට් එක තමයි අවුරුදු 7-8 වගේ කාලයකදී අවුරුදු 6 දී තාත්තා රොබර්ට් ඩවුනිට ඩ්‍රග්ස් දෙනවා. තාත්තා දෙන්න. මොකද මම හිතන්නේ දැන් අපි ඩ්‍රග්ස් කියලා මෙතන යූස් කරමු. මොකද අපි ඒකට ඕනේ කරන ටික කිව්වම මම හිතන්නේ වයලන්ස් එකක් හරි වදින්න පුළුවන්. ඉතින් මේ ඒ කාලේ දැන් අපි දැන්ටත් අපි ලංකාවේ වුණත් තහනම් කරලා තියෙන ඩ්‍රග්ස් වර්ග 3ක් මෙයා භාවිතා කරනවා. ඒක මේ බාල වයස් ළමයි. බාල වයස් කියන්නේ මේ එක වසරේ. ඔව් එක වසරේ වගේලා. එක වසර දෙක වසර අතර කාලෙදී මෙයා පාවිච්චි කරනවා මේ තහනම් කරලා තියෙන මත්ද්‍රව්‍ය. ඉතින් මේ දිගින් දිගටම පාවිච්චියට ගිහිල්ලා දැන් ඒ ප්‍රශ්නත් එක්ක මෙයාගේ අම්මයි තාත්තයිත් සෙපරේට් වෙනවා. ඇත්තටම මේ මොකද මේ ළමයා ඒකට ඇබ්බැහි වෙලා මම හිතන්නේ එතකොට ඩවුනිට අවුරුදු 13ක් වගේ කාලයක් වගේ තමයි වෙන්නේ. මේ අම්මයි තාත්තයිත් මේ අයින් වෙනවා. එතකොට මෙතනදී ඩවුනි තෝරගන්නේ තාත්තත් එක්ක. හේතුව දැන් මෙයා ඇබ්බැහි වෙලා තියෙන මත්ද්‍රව්‍යයට. ඉතින් මේ ඒ හින්දා ඩවුනි තෝරගන්නවා හරි මම තාත්තත් එක්ක ඉන්න කියලා. මොකද අර අපිට මේ ආතල් එක තියෙන තැන අපි නවතින්න යනවනේ. ඇත්තමද? ඉතින් තාත්තත් එක්ක නෙමෙයි දෙය තියෙන්නේ. අනිත් දේ තමයි දැන් මේ අපි තව ගත්තොත් එම් මෙයාට රංගනේ හොඳට පුළුවන් වෙන්න හේතුව දැන් මෙයාගේ අම්මත් හොඳ නිලියක්. ඒකෝන අම්මත් මෙයාත් එක්ක ඉන්න කාලය තුල මෙයාට රංගපාන විදි ගැන ඒ දෙවැන්න මෙයාත් එක්ක අනිවාර්යෙන් කතා කරගන්න කතා බහ කරලා මෙයාගේ ළමයාට කියලා දෙන්න ඇති. මොකද එක ෆිල්ම් එක රංගපෑවට පස්සෙත් තව පොණ හරි දේවල් මෙයාට කියලා දෙනවා අනිවාර්යෙන්. ඉතින් ඒ දේවලුත් තියෙන තාත්තගේ මේ ෆිල්ම් ඩිරෙක්ටර් කෙනෙක්ින්ද හා ප්‍රොඩියුසර් කෙනෙක්ින්ද මෙයාට කොහොමද chance එකක් තියෙන ෆිල්ම් එක ඇතුළට යන්න අනිවාර්යෙන්. මේ යාගේ දක්ෂතාවයත් එක්ක 1992 චාලි චැප්ලින්ට එයා ඔස්කර් නොමිනේට් වෙනවා. චාලි ෆිල්ම් එකේ චාලි චැප්ලින් විදියට රංගපාලා මෙයා ඔස්කර් එකකට නොමිනේට් වෙනවා. මම හිතන්නේ ඇක්ටර් විදියට නොමිනේට් වෙනවා. හා ඒ කාලේ මම හිතන්නේ මේ අවුරුදු ෆිල්ම් ඉන්ඩස්ට්‍රියකට ඇවිල්ලා අවුරුදු 20 30 40 ඉන්න මිනිස්සුන්ට ඔස්කර් නොමිනේට් එකක් නැතිකොට ලොකු දෙයක් වෙනවා. ඒක මෙයා ඒක ගන්න මේ අවුරුදු 27ක් එතකොට මේ 27ක් හෝ 28ක් මෙයාට එතකොට ඔක මේ චැප්ලින් එක 92 ඉන්නේ. එතකොට අවුරුදු 27ක්. ඔය 27 වෙද්දි මෙයාට ඔස්කර් නොමිනේෂන් එකකුත් තියෙනවා. හා මෙයාගේ මේ මට මතකයි 1970 ගණන් වලද 80 ගණන් වලද වෙන හොඳ ෆිල්ම් එකක් මම හිට වෙනවා less than zero. මම ওই ෆිල්ම් එක බැලුවා. එතනදිත් ඇත්තටම මෙයාට තියෙනයි මේ ඩ්‍රග් එඩිට් කෙනෙක් විතර රඟපානවා. මම ෆිල්ම් එක බලලා තියෙනවා. මම මේක බැලුවා. ෆිල්ම් එක තනිකර මේකේ හොඳ සල්ලිකාර පුද්ගලෙක් විතර මෙයා ඩ්‍රග් එඩිට් හොඳ යාළුවෝ 3 දෙනෙක් ඉන්නේ මේ ෆිල්ම් එකේ. කෙල්ලුගේ කොල්ලෝ දෙන්නුගේ. ඉතින් මේ ඔයකේ මෙයා ඩ්‍රග් එඩිට් කෙනෙක් විතර තමයි ඉන්නේ. එයාගේ චරිතය එයාගේම චරිතය හරියටම කිව්වොත් මෙයා රඟපාන්නේ නැහැ කියන එක අපි ගන්න පුළුවන්. ඉතින් මේකෙන් තමයි මෙයා හිට් වෙන්නේ. මෙයා හිට් වෙන සම්පූර්ණ මේකේ මේ less than zero එකෙන් තමයි ගොඩක්ම හිට් වෙලා යන්නේ. මෙයා අර ටර්නින් පොයින්ට් එකක් විතර හොඳටම හිට් වෙනවා. හරි. ඉතින් ඒත් අර ඩ්‍රග්ස් ගන්න සීන් එක ඕක දිගටම මෙයා කියනවා. හරි. කොහොම හරි මේ 90 ගණන් වලදී මේ මෙයාගේ ළඟ අර අපි කියන්නේ අපි ළඟ තියාගන්න බැරි ඩ්‍රග්ස් තියෙන. ඔව්. දැන් අපි ගත්තොත් අපිට දැන්ටත් අපි නීතියෙන් දැන් අපි පාරේ යනකොට අපිට දුම් වැටියක් තියාගන්න පුළුවන් වුණාට දැන් වෙන අපිට නීතියෙන් තහනම් දේවල් තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් මෙයා ළඟ තිබිලා මෙයාව ඇරස් කරනවා. හරි. ඇරස් කරලා දැන් ජජ් මෙයාගෙන් අහන්නේ මේ අහනවා මේ ඔයා දැන් මෙයා බොනවා මේ නිතර මේක අහුවෙන හින්දා ඔයා මෙච්චර හොඳ ඇක්ටර් කෙනෙක් වෙලත් ඇයි මෙහෙම හැසිරෙන්නේ කියලා. එතනදී එයා ලස්සන උත්තරයක් දෙනවා. මොකද කියන්නේ? මෙයා කියනවා මේක හරියට මේ මම ගන්න එකක් මගේ කටේ ඇතුලේ තියන් ඉන්නවා වගේ. ඒ කියන්නේ දැන් බැරලත් හොකා ගැස්සුණා මෙයා මැරෙනවා. ඒ කියන්නේ මේ ඩ්‍රග්ස් වලින් අනිවාර්යෙන් මෙයා මැරෙනවා මේක පාවිච්චි කරන එකේ. හැබැයි මෙයා ආසයි අර කටේ තියාගෙන ඉද්දී ගන්න එකකින් එන මල්කඩ රහට ගිය වගේ. මෙයා කියන්නේ මේක මං ගන්න කැමතියි කියලා. අර ජස්ට් මේක කියනවා. හරි.
ඉතින් මේ මෙතන කොහොමද මෙයා සිරගත කරනවා. ඔව් අවුරුදු 3කට යවනවා. යවනවා. එතකොට දැන් මෙතනදී මෙයාට හෙන ලොකු මේ අභියෝගාත්මක කාලයක් එකක්. මෙයා දැන් මෙයාගේ රෙපියුටේෂන් එක සම්පූර්ණයෙන් ඉවරයි. ඔව්. සම්පූර්ණ රෙපියුටේෂන් එක ඉවරනවා. එතකොට කර හිටිය ඒකේ ඩ්‍රග්ස් විතරන්නේ මත්ද්‍රව්‍ය හින්දා ඒ කියන්නේ මත්ගතියෙන් කරපු එක නීති විරෝධී වැඩ හින්දා වෙනම සිරගත වෙනවා. ඒක එකපාරක් අල්ලපු ගෙදර නිදාගෙන ඉඳලා හුවෙනවා. ඊට පස්සේ ඒකට නඩුවක් ෆයිල් දෙනවා. ඊට පස්සේ වෙපන් එකක් ළඟ තියාගෙන ඊට පස්සේ ඔය ෂූටින් වලට ගිහලත් එතන වැඩකදී වැටලා යනවා. ඊට පස්සේ ෂූටින් දැන් සාමාන්‍යයෙන් ෆිල්ම් එකක් ෂූට් කරනකොට ලංකාවේ වගේ නෙවෙයි මම දන්නේ නැත්නම් ලංකාවේ එහෙම කරනවද කියලා. හොලිවුඩ් වල එහෙම කරනකොට ඉන්ෂුරන්ස් කරන්න ඕන, රක්ෂණය කරන්න ඕන. ඒ නළු නිලියන් ඒ සෙට් එකේ ඉන්න ඒ ඔක්කොම දේපල හා ජීවිත රක්ෂණයකට දාන්න ඕන. එතකොට රක්ෂණ ආයතන වලින් රොබර්ට් ඩවුනිව ප්‍රතික්ෂේප කරනවා අපිට මෙයාව රක්ෂණයට ඇතුළත් කරගන්න බැහැ කියලා. එතකොට සෙට් වලට හරියට එන්නේ නැතු යනවා. වෙලාවට එන්නේ නැහැ, මග හරිනවා. ෂූටින් රණ්ඩු කරගන්න දේවල් වෙනවා. ඉතින් ගන්නවා. එතකොට ෆිල්ම් නැතු යනවා. යාව ෆිල්ම් වලට ගන්න අයින් කරනවා. හරියට නෑ ඕක මේ ඒ කාලේ මීඩියා වල ගියා. හොඳට ඒක මොකද මීඩියා වල ඕකට කිව්වේ from bad to worst කියලා මට දාන්න. හරි. වෙන්නේ නැතිනේ හරිනේ. දැන් මේ good to bad නෙමෙයි. bad to worst. ඒ කියන්නේ නරක තැනකින් තවත් අන්තර මෙහා. ඉතින් එහෙම තමයි මෙයා ගැන දාන්නේ. මෙයා ගැන පත්තරේද නිවුස් වලද යන්නේ තනිකරම from bad to worst කියලා. ඉතින් ඒ තරමට මෙයා වෙලා දැන් මෙයාව සිරගත කරන එතනදිත් මෙයාට එක ප්‍රහාර එල්ලෙන හේතු දැන් අපි දැකලා තියෙනවා හිරගයක් ඇතුළට ගියාම අපිට අපේ නිදහසේ පාඩුවේ ඉන්න පුළුවන් තරම් නෙමෙයි. නොඑක් ජාති. අනික මෙයාව දාන්නෙත් ඔය වගේම සෙට් එකක් ඉන්න තැනකට. එතකොට ඔය දැන් ඩවුනීට බොඩි මෙන්ටල් එකේ චුට්ටි හරි පර්සනැලිටි එක හොඳකමක් තිබ්බට අර ඉන්නේ උන් ගොඩක් එහෙම උන් නෙමෙයිනේ. ඒකනේ මෙයාත් එක්ක රණ්ඩු වෙන දේවල් මෙයා පහර කෑම් වල ලක් වෙනවා. සමහරවිට මෙයාට සිහි නැති වෙන්නත් ගහලා තියෙනවා. හරිද? එතකොට පැය කිහිපයකට සිහි නැති වෙන්නත් මෙයාට ගහලා තියෙනවා. ඉතින් ඒ වගේ ගොඩක් දේවල් වල මෙයා මේකෙන් එළියට එනවා කොහොමද? හැබැයි එළියට ආව දැන් එතකොට හිතන්නේ මෙයා දැන් මේ විදිහ හැදිලා තියෙන්නේ කියන එක. හැබැයි එහෙමත් නැහැ. මොකද හේතුව මෙයා එළියට එනකොට මෙයාට ඒ වේති මෙයාගේ වයිෆ් නැති වෙනවා. වයිෆ් නැති වෙනවා. පළවෙනි බිරිඳ. අපි කියන්නේ පළවෙනි බිරිඳව නැති වෙනවා. ඊට අමතරව මෙයාගේ යාළුවෝ ළඟම ඉන්න යාළුවෝ ටික නැති වෙනවා. මෙයාගේ රෙපියුටේෂන් එකක් නැහැ. මෙයාට දැන් ෆිල්ම් එකක්වත් මෙයාට කරගන්න මෙයාට දෙන්න කවුරුත් දෙන්නේ නැහැනේ. දෙන්න බයයි. අපි වුණත් දෙන්න බෑ. දැන් අපි වුණත් වැඩක් කාටට බාර දෙන්න කලින් මෙයාගේ හිස්ටරි එක අපි බලනවනේ. අනිවාර්යෙන් බලනවා. එතකොට මෙයාට කොහොමවත් හම්බෙන්නේ නැහැ. එතනින් පස්සෙත් ඉතින් මෙයාට ඔප්ෂන් එකක් විදිහට මෙයා ආයෙ කරන්නේ ඩ්‍රග් යූස් කරන එකම තමයි. එක දිගට ඩ්‍රග් යූස් කරනවා ආපහු ඉතින් ඔය වගේ ප්‍රශ්න ටික ඔහෙම යනවා. ඔව් එහෙම ගිහිල්ලා එක තැනකදී ඇත්තද පුරුද්දක් නැහැ. රොබර්ට් ඩවුනි ජූනියර් බර්ගර් කින් එකේ ආහාර ගනිමින් සිටින අතර එක පාඩම එන්ලයිට්මන්ට් එකක් යනවලු මම මොන මොකලද මේ කරගන්නේ. මටම මොකද්ද මේ කරගන්නේ කියලා එක පාඩම යාට හිතෙන්න ගන්නවා. 2003 මෙතන. 2003 ඔහොම හිතෙන්න ගත්තට පස්සේ එයාට කරගන්න විනාශය එක පාටවර මිනිස්සෙට මං හිතන්නේ එහෙම තැන් තියෙනවා. මට මොකද්ද මේ කරගන්නේ කියලා එක පාටම පොල්ලෙන් ගැහුවා වගේ හිතෙනවා. දැන් මොකද මෙහෙමනේ දැන් මෙයා ලොකු ෆැමිලි එකක ඉපදිලා ඊට පස්සේ එතන පොටෙන්ෂල් එකක් තියාගෙන හොඳ පර්සනැලිටි එකක් තියාගෙන හොඳ රෙපියුටේෂන් තියාගෙන හොඳ උඩට නොමිනේට් වෙලා මොකද වෙන කාටවත් ලැබෙන්නේ නැති තරමේ විදියට මෙයාට ලැබිලා තියෙනවා. හැමදේම වෙලා මෙයා එක සෙනක මේ ඔක්කොම නැති වෙලා අනික යාළුවෝ මෙයාගේ වයිෆ් මේ හැමදේම නැති වෙලා ගියට පස්සේ මිනිස්සෙට සාමාන්‍යයෙන් හිතන්න පුළුවන් මම මේ මට මොකද්ද කරගන්නේ ඇත්ත කියලා. මුදල් නැති වෙනවා, ආර්ථික හානි, ජීවිත හානි හැමදේම කරනවා. ඉතින් එකපාරට මෙහෙම කළා එයා කියනවා එයා සම්පූර්ණයෙන්ම ඩ්‍රග්ස් ගන්න එක පාවිච්චි සම්පූර්ණයෙන්ම අතෑරියා. සම්පූර්ණයෙන් අතෑරලා පුනරුත්ථාපනය වෙනවා. ඒකයි මෙහෙමයි. ඒක දැන් මෙහෙම කතාවකුත් කියනවා. ඒක මේක මම හිතන්නේ මේක හරි වෙන්න ඕනේ. මෙයාට සුසෑන් ලෙවින්න හම්බ වෙනවනේ. දැන් සුසෑන් හම්බුනාට පස්සේ සුසෑන් මෙයාව මැරි කරන්න කොන්දේසි කිහිපයක් දානවා. එකක් මත්ද්‍රව්‍ය වලින් සම්පූර්ණයෙන් මෙයා නිදහස් වෙනවා. ඕක තමයි ගොඩක් මෙයාට කියන්නේ. ඒ ගොඩ මේ නීති කිහිපයක් නෙමෙයි. ඕක තමයි. පළවෙනි පිරිතේ නමක් කියන ඩෙබාරා. එතකොට මෙයාට මේ සුසෑන් කියනවා ඔයා සම්පූර්ණ මත්ද්‍රව්‍ය වලින් ඈත් වුණොත් මම ඔයාව මැරි කරනවා කියන එක. එතකොට මෙතනදී දැන් මෙයාට එකක් මේක හොඳ පුෂ් එකක්. ඔව් එල්ලෙන්න වෙලා. ඔව්. හරිද? අනිත් එක දැන් මෙයාට තව බලාපොරොත්තුවක්. දැන් මෙහෙමනේ. දැන් අපි සමහරවිට අපි හිතනවානේ දැන් අපි වර්ස්ට් වුණාට පස්සේ
මේ මම මොකද්ද කරගත්තේ දැන් මම මෙතනින් ගොඩ එන්න ඕනේ කියලා හිතද්දි මෙහෙමත් පොයින්ට් එකක් දෙන්න පුළුවන් නේ. ඇයි මම ගොඩ එන්න ඕනේ කියලා සමහරවිට අපිට හිතෙනවා. අපිට පුෂ් කරගන්න හත පොයින්ට් එකක් තිබ්බනම් එල්ලෙන්න වෙලක් තිබ්බනම් තවත් ඒක හොඳයි. ඒ වෙලේ එල්ලෙන්න ඕනේ හින්දා මම ගොඩ එනවා කියලා. අන්න ඒක විදිහට මෙයාට සුසෑන් හම්බ වෙනවා. එතකොට මෙයා ඔය කියනවා වගේ පුනරුත්ථාපන වෙලා හයින්වසේ මෙයා මෙඩිටේට් කරනවා මාෂල් ආර්ට් මේ යෝගා මේ හැමදේම කරලා මෙයා කොහොම හරි මේ හැමදේටම සමුදෙනවා ඊට පස්සේ. සමුදෙනවා. අපේ අබ්බැහියෙන් මිදෙනවා. එයා අතෙන්දිත් අර කිව්වාගේම ලස්සන කතාවක් කියනවා. මේක නිකන් අවුරුදු 20 ගානක කොහොම හැකින් නැගිට්ටා වගේ. හරි. මම කහල් දෙනවා. මොකද මේ ඒකත් ඇත්ත කතාව. මොකද මේ හේතුව දැන් හිතන්න මේ සම්පූර්ණ අපි අමුතු එක ලෝකයක් ඉඳලා ඒ ලෝකෙම දැකලා එකපාර මේ පැත්තට වෙනස් වෙනවා වගේ දෙයන්නේ. අඳුරේ ඉඳලා එකපාර ලෝකයට එනවා. එතකොට මෙයා කියන්නේ අවුරුදු 20 ගානක කොහොම එකකින් මම නැගිට්ටා වගේ දෙයක් තමයි මට දැනෙන්නේ. එතකොට ඒ අනුව 2005 දී මෙයා සුසෑන් මැරි කරනවා. ඊට පස්සේ ඔන්න ඔය කාලේ 2007 ඔන්න හොඳට ඉන්න දැන් ඉන්න කාලේ දැන් මෙයාට පොඩ්ඩක් චූටි කැරක්ටර්ස් වලට මෙයා රඟපාන්න. යාට මේ කවුද අපේ මේ ඩිරෙක්ටර් කවුද මෙල් ගිබ්සන් ලොකු සපෝට් එකක් දීලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක මෙයා කැරක්ටර්ස් දැන් මෙයා ෂේප් එකේ කරගෙන තමයි මේ කැරක්ටර්ස් වල මේ සජෙස්ට් කරලා තියෙන්නේ. කැලිස් වල මෙයාට දෙන්න මෙහෙමයි කියලා. ඩයල් එකක් නේ. අනිවාර්යයෙන්. හොලිවුඩ් වල. එතකොට ඌ කියන්නේ අහනවා අනිවාර්යයෙන්. එතකොට ඒකත් එක්ක මෙයාට හොඳ chance set වෙනවා. ඒ හින්දා මෙයා දැන් මම චුට්ටක් මේ පුද්ගලයා මේකෙන් ගොඩ ගිහිල්ලා ඉන්න කියන දේ මිනිසුන්ට පෙන්වන්න පුළුවන් මට්ටමකට පොඩ්ඩක් මෙයා පෙන්න ඇවිල්ලා තියෙනවා. ඔකත් එක්කම තමයි ඔඩිෂන් එන්නේ. දැන් මෙහෙම එකක් පටන් ගන්න මාවල් ආයතනයේ මාවල් සිනමැටික් යුනිවර්ස් එකක්. ඒකේ අයන් මෑන් චරිතෙට කෙනෙක්ව හොයනවා කියලා. ඉතින් මෙයාගේ නමත් ඔකට නිර්දේශ වෙනවා. එතකොට ඒකට ඉතින් ජෝන් ෆෙවරෝනේ මේක ඩිරෙක්ට් කරන්නේ. එතකොට කැමති වෙන්නේ නැහැ. ඒ කාලේ රොබර්ට් ඩවුනිත් එක්ක මේ ටොම් ක්‍රූස්ත් මේ සජෙස්ට් වෙනවා අයන් මෑන්ට දැන් ටොම් ක්‍රූස් කියන්නේ පීක් ලෙවල් එකේ ඉන්න දැන් ඔතන තියෙන ප්‍රශ්නේ මිනිහා කැමති නැහැ CJ වලට. ඕක තමයි තියෙන ලොකුම ප්‍රශ්නේ. හැබැයි අයන් මෑන් පළවෙනි එකේ සූට් එක මේ ඇත්තටම හදනවා. ඒක කොටසක් මම හිතන්නේ කොටසක් හදන කොහොමද? ඒක දැන් එන්ඩ් ගේම් වල ෂූට් වලදීත් මේ පපුවේ චෙස්ට් එකේ කොටස කොහොමද හදන්නේ? ඒ ඇඳුම නෙමෙයි. අයන් මෑන් ඇඳුම ඇත්තටම මේ ලොකු කෑල්ලක් හදනවා. මේ කෑල් ටික මේ කෑල් ටික හදලා ඊටු ටික දාන්න මේ ඒකේ කොපිරයිට් වැදුම් නැත්තම් මම දානවා මේකට behind the scenes ටික. එතකොට මේ දැන් අපිට මොකද දාන්න බෑ මොළ මොකුල මේ. ඔව් කොපිරයිට් සීන්. පොඩි ඉමේජ් එකක් දෙන්න සමහරවිට කොපිරයිට් වෙනවා දැන්. එතකොට දැන් ওই ප්‍රශ්නේ තුර දැන් තියෙන මම මේක නම් අහලා තියෙන දෙයක් මේක නම් 100%ක් හරි කියන්නේ නැහැ. මෙයාව නිර්දේශ කරා කියලා කියන්නේ මේ ජොනි ඩෙප් කියලා. මෙයා මොකද මෙයා ළඟින් මාස්ටර් කරපු කෙනෙක් කියලා. හරි එතකොට මේ මම හිතන්නේ එයාත් පයිරට්ස් ඔෆ් ද කැරිබියන් වල රඟපාන කාලේ වෙන්න ඕනේ. ඩිස්නිලත් එක්ක. ඔව් ඩිස්නිලත් එක්ක. මොකද දැන් මාවල් මේක ගහගෙන ගියේ මුලින්ම මේ අයන් මෑන් ඉන්නේ පැරමවුන්ට්ත් එක්ක තමයි ඩිස්ට්‍රිබියුට් කරන්නේ. ඩිස්නිලා නෙමෙයි මුලින්ම. දැන් තමයි ඩිස්නිලා ඉන්නේ ඉස්සර පැරමවුන්ට් එක ටික. ඔය ඩිස්නි ඒ කියන්නේ මාවල් එක අර විදියට ණය බරින් නිදහස් වෙලා යම් කිසි විදියකට ඔලු උස්සන්න ඔන්න එකක් ඔන්න ස්ටෙප් එක තියෙනවා දැන් මොන මගුලක් වෙයිද මෙතනින් එහාට කියලා දන්නේ නැහැ. තාම ඩිස්නිලා අරන් නැහැ මේක. අරන් නැහැ. මාවල් එක තාම ඩිස්නිලා අරන් නැහැ. මුලින්ම පැරමවුන්ට් තමයි මේක ඩිස්ට්‍රිබියුට් කරන්නේ. එතකොට කවන්නේ දැන් මෙයාට chance එකක් දෙමු කියලා දැන් හරි කම දැන් මෙයා ස්ටුඩියෝ වෙනයි පැරමවුන්ට් වෙනයි. හරිද? එතකොට දැන් හරියටම අයිය ප්‍රොඩක්ට් එකක් හදලා මම මේක මම අයියා මට දෙන්න මම විකුණනවා. ඒ විදිහට තමයි. කොට අයියා තමයි ඒක හදන්නේ. මම තමයි ඩිස්ට්‍රිබියුට් කරන්නේ. ඒ විදිහට. එතකොට මේ දැන් මෙහෙමයි. එතකොට මෙයාව කොහොම හරි මේකට ගන්නව දැන්. හරි කමන්නේ නැහැ දැන් මේ ඔක්කොම මෙහා වෙලා රොබර්ට් ඩවුනි වෙනම් අපි ගමු කියලා. රොබර්ට් ඩවුනි ඇත්තටම මෙතනදිත් අර less than 0 එකේ වගේම මෙයා රඟපාන්නේ නැහැ මෙතන. මොකද හරියට ටෝනි ස්ටාර්ක් RDJ කියන්නේ දෙන්නෙක් නෙමෙයි එක්කෙනෙක් වගේ. ඒක තියෙන ඒ සල්ලිකාර ඒ හැමදේම තියෙන පුද්ගලෙක් විදිහට තමයි ටෝනි ස්ටාර්ක්. මම හිතන්නේ මාර සැහැල්ලුවෙන් රඟපානවා කියන්නත් බෑ ඒක. ඒ කැරක්ටර් එකට ආවේශ වෙනවා යා එතන. අනිවාර්යයෙන්. දැන් මම අදටත් මේ අහන ප්‍රශ්න මගෙම රොබර්ට් ඩවුනි හැර වෙන කවුද ඉන්න අයන් මෑන්? රොබර්ට් ඩවුනි හැරෙන්න අපි ඒ කාලේ පීක් එකේ හිටපු ටොම් ක්‍රූස් ගත්තා කියන්නකො. ඔව්. දැන් උදන්ට රොබර්ට් ඩවුනි ගන්න එකේ හේතුවක් තියෙනවා කැරක්ටර් එකට සෙට් වෙනවා වගේම රොබර්ට් ඩවුනිට ගෙවන්න ඕන ගාන අඩුයි. ඒ විදිහේ. ඒ කාලේ මම හිතන්නේ මේ ඩොලර් ලක්ෂ 5යි ගෙවන්නේ. පොඩි ගණන් ගෙවන්නේ. ඇයි ඩවුන් ග්‍රේඩ් එකකින් ඉන්න නළුවෙක්නේ. දැන් B ග්‍රේඩ් එකකට ඇතුළේ C ග්‍රේඩ් එකේ වගේ ඉන්න නළුවෙක්. පොඩි කැරක්ටර්ස් කරන නළුවට ගෙවන්න ඕන ගාන. ඒතකොට මාවල්ලට වේදම් කරන්න ඕන මුදල අඩුයි.
ඒගොල්ලෝ ෆිල්ම් එකට වියදම් කරන්න පුළුවන් ඉතුරු මුදල නළුවට අඩුවෙන් ගෙවනවා ප්‍රොඩක්ෂන් එකට වැඩියෙන් වියදම් කරනවා. ඒක තමයි මාල්ලා තිබ්බ මොකද මේ අනිත් එක මුල් කාලේ දැන් කාලේ වුණාට අර මුල් කාලේ මේ ෆිල්ම් එකෙන් ප්‍රොෆිට් එකේ කොටසක් දෙනවා කියලාවත් නැහැ. නෑ. එතන මෙයාට මට මතකයි ඩොලර් ලක්ෂ 5ක මුදලක් තමයි ගෙවන්නේ. මෙයාට සම්පූර්ණ ෆිල්ම් එකට. හරි. එතකොට කොච්චර පොඩි මුදලක්ද ඊට පස්සේ වෙච්ච දේවල් එක බලද්දි. වෙච්ච දේවල් එක එතකොට මේ මොකේද හෝම් කමින් එකේ මෙයාට මම හිතන්නේ විනාඩි කිහිපෙට ඩොලර් මිලියනයක් ගෙවලා තියෙනවා. ඔව් විනාඩි ගානකට. විනාඩි ගානකට විතරයි ඩොලර් මිලියනයක්. එතකොට දැන් ඒ කාලෙත් වැඩිය දැන් මේ මිලියන අරගේ ලක්ෂ 5යි සම්පූර්ණ ෆිල්ම් එකටම ලක්ෂ 5යි. ඉතින් මේ කොහොමද දැන් මෙයාව අරගෙන වැඩේ මෙයාලා කරගන්නවා. ඉතින් හිතන්නේ නැති විදියට ලොකු ඉම්පැක්ට් එකක් මේක වෙනවා. මොකද මම හිතන්නේ නැහැ මෙයාක ස්ටුඩියෝ එකත් මෙච්චර බලාපොරොත්තු වෙන්නේ නැති කියලා මේක. අනිත් එක තමයි දැන් මෙයාලා මේක යුනිවර්ස් එකක් හදනවා කිව්ව එකකින් හින්දා පෝස්ට් ක්‍රෙඩිට් කියන දේවල් යූස් කරා. මොකද මේ ඒගොල්ලෝ තමයි මං හිතන්නේ ඒකට මේ ලස්සනට මේක යූස් කරගත්තා. පෝස්ට් ක්‍රෙඩිට් කියන එක. අනිත් එක මේ පළවෙනියටම යූස් කරේ. ඊට ලස්සනම යූස් කරේ. හා මේ තාර්කිකව. අනිත් දේ තමයි දැන් අපි ඇවෙන්ජර්ස් කියන මූවි එකක් එනවා කියලා දැනගන්නෙත් අයන් මෑන් ෆස්ට් එකේම තමයි. මොකද අයන් මෑන් ෆස්ට් එකේ පෝස්ට් ක්‍රෙඩිට් එක විදිහට තියෙන නික් ෆියුරි දැනන් හිටියේ නැහැ. ඇත්ත කියන්න එපේ. මම ඒ කාලේ ෆිල්ම් බලද්දි මම දැනන් හිටියේ නැහැ. මම 2012 ඇවෙන්ජර්ස් බලනකොට තමයි මට ක්ලික් වුණේ යකෝ මේ කැරක්ටර්ස් වල නික් ෆියුරි ලව නතාෂා ලව අයන් මෑන් වලින් මෙහෙම පෙන්නගෙන කැලි ආව නේද කියලා කියන්නේ. කැප්ටන් ඇමරිකා අයන් මෑන් තෝර් වලින් කොහොම වෙන්නගෙන කෑලි බිල්ඩ් අප් කරගෙන යකෝ මෙන්න මේකට ගෙනාවා කියලා තේරුණේ ඇත්තටම පස්සේ මට ඒ කාලේ ලොකු සිනමා දැනුමක් නැතුව බලපු කාලේ. දැන් මම එතකොට ඇවෙන්ජර්ස් කියන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැහැ. දැන් අපි මුලින් මම අයන් මෑන් එක බලද්දි අයන් මෑන් බලලා මේ ඇවෙන්ජර්ස් කියන මෙයා දැන් කියද්දි මොකද්ද මේ ඇවෙන්ජර්ස් ප්‍රෝග්‍රෑම් එක ගැන කියනවනේ. ඔව් මේ මම මේ ඇවෙන්ජර්ස් ප්‍රෝග්‍රෑම් එක ගැන කතා කරන්න ආවේ කියලා තමයි පෝස්ට් ක්‍රෙඩිට් එකේදී කියන්නේ. එතකොට මට කිසිම අයිඩියා එකක් නැහැ මොකද්ද ඇවෙන්ජර්ස් කියන්නේ. මොකද මම කොමික් මුල කියවලා මෙතනට ආව මිනිස්සෙක් නෙමෙයි. අපි කොමික් එකක් ගැන පොඩ්ඩක් ස්ටඩි කරන්න ගත්තේ කාලෙත් එක්ක. මුලදී අපි ෆිල්ම්ස් වලට අපේ මේ අපි අධ්‍යාපනය ලැබි සිනමාව සම්බන්ධ මුලින් ෆිල්ම්ස් ඊට පස්සේ තමයි ඒකේ පිටිපස්සේ තියෙන දේ මොකද්ද කියලා හොයාගෙන අපිට ඒකේ එවලූෂන් එකක් විතර අපිට තියෙන්නේ අර VHS වල ඉඳගෙන මෙතන මේ අපි දැන් පෙන් ඩ්‍රයිව් එකකට දාලා හව නැත්තම් කෙලින්ම මේ ස්ට්‍රීමින් සර්විස් එකකින් බලන එකක් දක්වා ඇවිල්ලා තියෙන එවලූෂන් එකක් විතර. නැත්තම් අපි කොමික් බුක් ඉඳන් මෙතනට ආවේ නැහැ. මොකද අපි සිනමාව කියන එක තමයි දැනගන්නේ මුලින්ම. අපිට ඒ කාලේ කියලා නැතිද. එතකොට මේක හිතා ගන්න බැරි විදිහට බ්ලොක් බස්ටර් එකක් එනවා. ඊට පස්සේ දැන් මෙයාලා මේක දැන් තේරුම් ගන්න වැඩේ හරි. ඩොලර් මිලියන 800ක් වගේ 800ක් වන්නලා හොයනවා. ඒක කොහොම හරි මෙයාලා හිතනවා දැන් හරි. දැන් මේ වැඩේ ෂේප් එක කරගන්න පුළුවන් කියලා දැන් ඉස්සරහට තව ෆිල්ම්ස් ටික ගහලා. ඒකේ ලොකු ලාභයක් ලබනවා. ලොකුම ලාභයක් ලබනවා. ඒක මම හිතන්නේත් නැති විදිහට ලොකු ලාභයක් ලබනවා. එතකොට මොකද ලාභෙත් එක්කනේ මිනිස්සු හිතන තව ඉස්සරහට ෆිල්ම්ස් ටික ගහනවාද කියන එක ඇත්ත. ඉතින් මේ ඊට පස්සේ හල්ක් එක එනවා. හල්ක් 2008 එකත් එන්නේ. අරකට 2008 මේකත් 2008 එනවා. ඊට පස්සේ අයන් මෑන් 2 එකක් එනවා. අයන් මෑන් 2 එකේ ලස්සන කැමියෝ මතකද? මොකද්ද? නතාෂා කීකද? නතාෂා කොහොමද ෆිල්ම් එකේ ඉන්නවනේ. අපි අඳුරන තව කැරක්ටර් එකක් ඉන්නවා. අපේ මේ ඒජන්ට් අරයාපේකද? රියල් ලයිෆ් මෑන් කෙනෙක් ඉන්නවා. කවුද? එලොන් මස්ක් ඉන්නවා. එලොන් මස්ක් ඉන්නවා මේ අයන් මෑන් 2 එකේ මේ කැමියෝ එකට. ඒක තියෙනවා. ඊට පස්සේ අයන් මෑන් 2 එකේ පෝස්ට් ක්‍රෙඩිට් එක මට මතකයි තෝර් එකේ කනෙක්ට් වුණා. මේ කාන්තාරයට මෙයා කාන්තාර වෙලා මෙයා කෝල්සන් එන්නේ. කෝල්සන් කෝල් කරලා තියෙනවා we found it කියලා වගේ මොකක්ද කියනවා. ඉතින් එතන ඉවසලා. ඒ යන විදිය හරි ලස්සනයි. මොකද මම හිතන්නේ මේක හරි වෙන්න ඕනේ. මාවල්ල තමයි පුරුදු කරේ ෆිල්ම් එක ඉවරුණාට පස්සේ නැගිටින්න නැතිව ඉන්න. ඉඳගෙන ඉන්න. හැබැයි අදටත් මාවල් ෆිල්ම් එකකට පස්සේ නැගිටලා යන මිනිස්සු ඉන්නවා. මට දැක්කම මම දැක්කම ඇත්තට මමත් කල්පනා කරනවා. දැන් ෆස්ට් ඩේ ෆස්ට් ෂෝ ගිහිල්ලත් සමහරලාට ඒත් ඉන්නවා මිනිස්සු. ඉතින් මේ එක දවසක් වුණා දෙයක් තමයි. ඔහොම නැගිටලා යනවා තමයි දැන් නම් ටික ඇද්දි පෝස්ට් ක්‍රෙඩිට් එක ඇද්දි හිටගෙන බලාගෙන ඉන්නවා. ඉතින් මේ සමහරවිට මගේ එහා පැත්ත එකක් යන්න හදති මං කියන මේ තාම ඉවර නැහැ. මම කරන්නේ ගොඩක් වෙලාවට ෆිල්ම් එක බලන්න යනකොට දැන් මාවල් ෆිල්ම් දෙ වෙන ෆිල්ම් බලන ටිකත් පෝස්ට් ක්‍රෙඩිට් සීන් එක තියනවාද කියලා සර්ච් කරනවා. දැන් මගේ පුරුදුලා තියෙන දැන් සිංගල ෆිල්ම් එකක් බලලා දැන් මේ ළඟදී පාද බලන්න ගිහිල්ලා අයි මම මේ එක ඔක්කොම ටික යනකම්ම හිටියා. එකක් මම අර ෆිල්ම් බලලා පුරුදු ඉඳලා අනිත් එක මම නිකන් අර මේ හිතාගෙන දැන් මම මේ ටිකට් එකට සල්ලි වියදම් කරලා තියෙන්නේ මේ නම් ටිකට් එක්ක බලන්න තමයි ඉතින්. එතන ඕකත් බලලා යනවා. සමහර මං විතරයි. අන්තිමට තියෙන සින්දුවත් අහලම යනවා. කමන්නේ නැහැ. මොකද මේ සමහරවිට අර ආස් කරන්න එන ට්‍රම්ප් පිස්සුද මන්ද කියලා බයිනත් ඇති. ඒත් අර ඒකේ ආතල්ලයක් තියෙනවා. මොකද ඔහොම මං එක ෆිල්ම් එකක්
ඔව්. අපි බලන එක ඇත්තටම අපි නොහිත කරාට ඒක ඇත්තටම එහෙම දැන් මේවනේ අපි ෆිල්ම් එකේ කැරක්ටර්ස් විතරක් බැලුවට අපි ඇත්තටම බලන්න ඕනේ මේක මියුසික් කරේ කවුද ඉඳන් අපි බලන්න ඕනේ. එතකොට මේ වෙන ෆිල්ම් එකක දැන් හිතනවා මේ ෆිල්ම් එකේ මියුසික් කරේ මෙයානේ දැන් අනිත් එකේ කරන්නේත් මෙයා කියලා එහෙනම් මේ ෆිල්ම් එකේ සුපිරිය තියෙනවා. දැන් හිතන්නේ දැන් හිතන්න මේ ටොප් ගන් එකේ ලේඩි ගාගායි හාන්සිමයි මියුසික් කරනවා කියලා හිතමු. I think අහන්න දෙයක් නැහැ නේ. ෆිල්ම් එකේ මියුසික් ගැන කිසිම ඩවුට් නැහැ. එතකොට අපි දැන් ෆිල්ම් එකක් බලනකොට මේකේ කවුද ප්‍රොඩක්ෂන් මේක කොහෙද ප්‍රොඩක්ෂන් ගිහිල්ලා තින්නෙත් පෙන්වනවා. මොකද අපි එතකොට දැනගන්නවා මේකේ ඩිරෙක්ටර්ට වෙනම ඇසිස්ටන්ට් කෙනෙක් ඉන්නවා. ඊට පස්සේ මේක මේ ෂූට් කරන තැන් අනුව වෙන මැනේජර්ස්ලා ඉන්නවා. ඉතින් අපි ෆිල්ම් එක බලන්න නිකන් බලන කෙනෙක් ඕක දන්නේ. ලොකේෂන්ස් අනුව වෙනම තියෙනවා සිද්ධිය. ලොකේෂන් මැනේජර්ස් වෙනම ඉන්නවා. මේක කොහෙද ෂූට් කරේ කියලා. ඔව්. එකම තැන අර ක්‍රෙඩිට් සීන් එක. ඒක තමයි ක්‍රෙඩිට් කියන්නේ ඒක තමයි. ක්‍රෙඩිට් එකක් දෙනවා කියන එක. නැත්නම් අපි දන්නේ ඩිරෙක්ටර් කවුද කියන එකයි ප්‍රොඩියුසර්. සමහර ප්‍රොඩියුසර් දන්නෙත් නැහනේ. අපි දන්නේ ඩිරෙක්ටර් කවුද. එච්චර. හැබැයි අරගොල්ලන්වත් අපි දැන් ඇත්තම ස්ක්‍රීන් එක දිහා බලාගෙන ඉන්නෝනේ අපි. ස්ක්‍රීන් එක මේ යන නමක් ගානේ බලනවා. දැන් අපි ඒකෙන් තේරුම් අරන් තියෙන ගොඩක් මේ ඉන්දියන් කාරයෝ ඉන්නවා කියලා මේක ඇතුලේ. ඇත්තටම තා මේ සමහරක් දකින්න ලංකාවේ ඉන්නවා. දැන් මේ කැප්ටන් ඇමරිකා එකේ ඩිරෙක්ටර්ගේ ඇසිස්ටන්ට් ලංකාවේ කෙනෙක් රජීව්. ඉතින් මේ කොමික් කෝන් එකට තවයිලා තිබ්බ කලින් ඩිසෙම්බර් වල 2024 ඉතින් හම්බුණා. ඉතින් ලංකාවේ තියෙනවා. එතකොට ඒක ඇතුලේ සමහර මියුසික් කරන කට්ටිය. ඊට පස්සේ 3D මොන හරි කරන කට්ටිය ඇතුලේ ලංකාවේ කට්ටියක් තියෙනවා. ඉතින් මම පුරුදු වෙලා තියෙනවා හින්දා දැන් එකක් ඒක මාවල් එකකින් මාවල් ඇති කරපු පුරුදු. දැන් අපි මාවල් ෆිල්ම් මැරෙන්න අනිත් ෆිල්ම් වල පවා එතකොට ආයි කියන්නේ මේ රිපීට් කරන එකමද මේ ක්‍රෙඩිට් සීන් යනකම් අපි බලාගෙන ඉන්නවා. ඉතින් එදා මට මතක හැටියට දැන් එදා අයියා කිව්ව දෙයක් තමයි මේ මිතොලොජි කතාවකද කොහෙද තියෙනවා මේ ඔව් එකක් කියන්න ඕන මේ මට එතන කැරක්ටර් එකේ නම වැරදුනා. මම ඉකරස් කියලා කිව්වේ. ඉකරස් නෙමෙයි ප්‍රොමීතියස් තමයි ගින්දර දෙන්නේ මිනිසාට. ඒක නිවැරදි කිරීමක් කරන්න ඕන. මට නම් දෙක පැටලුණා. කතාව ඒකට අදාළ නැහැ. නම විතරයි වෙනස් වෙන්නේ. ඒ කතාව ඒක එහෙමම ගැලපෙනවා. ඊට පස්සේ දැන් මේ මාවල්ලා දැන් මෙතනින් එහාට නවතින්නේ නැහැ. දැන් මෙයාලා සිනමැටික් යුනිවර්ස් එක කොටස් වලට කඩනවා. හා මෙයාලට ෆේසස් වලට කඩනවා. ෆේස් 1, ෆේස් 2, ෆේස් 3 කියලා මුලින්ම එන්නේ. අපි මුලින්ම 4 මොකද 3 එකෙන් තමයි මේ එන්ඩ් ගේම් එකකින් ඉවර වෙන්නේ. ෆේස් 1 එක කැප් වෙන්නේ කෙලින්ම 2012 රිලීස් වෙන ඇවෙන්ජර්ස් එකේ. ඊට පස්සේ ඒකේ අනිත් කැරක්ටර්ස් වල අපිට එන්න දැන් මුලින්ම අපි දැක්කන්නේ මේක ඇතුළේ කැප්ටන් ඇමරිකායි තෝර් හල්ක් අපි ඇවෙන්ජර්ස් වල 6 දෙනෙක් විතරයි. ඊට පස්සේ අපිට ඔන්න ටිකෙන් ටික ගාඩියන් ඔෆ් ද ගැලැක්සිලා හම්බෙනවා. ඊට පස්සේ ඩොක්ටර් ස්ට්‍රේන්ජ් හම්බෙනවා. ඊට පස්සේ ඒකත් ඇතුළෙන් ගත්තට පස්සේ අපිට තාම මොනවද තිබ්බේ ගාඩියන් ඔෆ් ද ඩොක්ටර් ස්ට්‍රේන්ජ්ලා ඊට පස්සේ කියන්නේ නම් දරාපු නැති ඒවා හම්බෙන්නේ. ඔව් ඉතින් ෆැල්කන්ලා ඒ අයන්මෑන් කියන්නේ නම් දරාපු චරිතයක් නෙවෙයි නෙවෙයිද? නම් දරාපු සිනමා චරිතයක් නෙවෙයි අයන්මෑන් කියන චරිතය. හැබැයි අර රොබර්ට් ඩවුනි සහ මාවල් ස්ටුඩියෝ එක ගත්ත විප්ලවීය තීරණය හින්දා ඒ හා සමානවම නම් දරාපු නැති චරිත බොහොමයක් අපි දැනගන්නවා. උදාහරණයකට ලෝකයේ දැනගන්නවා. කැප්ටන් ඇමරිකාගේ චරිත දැනන් හිටියේ කොමික් කියවපු ඒ සෙට් එක විතරයි. තෝරලව ඒගොල්ලෝ කොමික් කියවපු අය විතරයි ඒවා දැනන් හිටියේ. ඊට පස්සේ කොමික් කියවපු නැති අපි වගේ අය දැනගන්නවා මෙහෙම චරිත ඉන්නවා. ඊට පස්සේ අපි ඒව හොයාගෙන යනවා. ඒවල ඔරිජින් එක බලද්දී දැන් තෝර්ගේ ගත්ත නෝස් මෙතොලොජි. එතකොට නෝස් මෙතොලොජි එකත් තනික අර ග්‍රීක් හිස්ටරි එකක් හා සමාන විතරනේ යනවා. එතකොට අපි රේල්ම්ස් 9ක් ගැන ඉගෙන ගන්නවා. එතකොට ඒවා අපි අහලා තියෙනවා. අපි කවිතත් එක්ක කරන මිතොලොජි සහ සිනමැටික් පොඩ්කාස්ට් සීරීස් එකේදී මේ අරගෙන එන්නම් ඒ සම්බන්ධ ලොකු විස්තර තියෙනවා ලොකු කතන්දර තියෙනවා. ඉතින් අර ඒක මේ හරිය ලස්සනට එක්ස්පෑන්ඩ් වෙනවා. දැන් අපි තෝර්ගේ මේ ගත්තොත් අනිත් එක තමයි දැන් මේ ෆිල්ම් මම හිතපු දෙයක් තමයි මේ මාවල් ෆිල්ම්ස් පොඩි කාඩි නම් මිනිස්සු බලාගෙන යනවා කියලා හිතන්නකෝ. ඔය මිනිස්සයා ඉන්ට්‍රස්ට් වෙන අනිවාර්යෙන් සයන්ස් කියන පැත්ත. ඒ කියන්නේ මාර්ග ජීවිතේ කොටසක් බවට ඒකපත් වෙනවා. ඔව් සයන්ස් කියන පැත්ත. දැන් ඇත්තටම දැන් අපි මාවල් බලන්න ගත්තේ 2008 කාලෙදී දැන් සාමාන්‍යයෙන් ඒ 30 කොරිය යන කාලෙකදී මේ මටත් හිතලා තියෙන ඇත්තටම මේවා දැකේදී මේ සයන්ටිස්ට් කෙනෙක් වුණා නම් මාරයි නේද කියලා. ඒ කියන්නේ අපිට මේ දෙයක් හොයාගන්න දැන් හිතන්න අයන් මෑන් 2 එකේදී මෙයා මේ පැලඩියම් වලට වෙන මේ ආදේශකයක් හොයාගන්නවා මේ තාත්තගේ පොඩි වීඩියෝ එකක් බලලා මේ ඒ පොඩි කන්සෙප්ට් එක. ඉතින්
ඉතින් හිතන්න අපි මොකක් හරි යම් කිසි දෙයක් හොයාගත්තම අපි කරන විෂයකින් ඒකේ 아무තු ආතල්ලයක් තියෙනවා. ඉතින් මේ සයන්ස් ඇතුලේ තවත් දේවල් තියෙනවා. මොකද මේ සයන්ස් හා ටෙක්නොලොජි කියන එක දෙකම එකතු වෙලා යන්නේ. දැන් මේ කරන දේවල් හිතන්න අපි රොබොටික්ස් දැන් තියෙනවා රොබොටික්ස් වගේ දේවල්. ඉතින් මේ ෆිල්ම් එකක් පොඩි කාලේ ඉඳන් බලන මිනිස්සෙට ඔන්න ඔය වගේ ෆීල්ඩ් එකකට යන්න තියෙනවා. ඉන්ස්පිරේෂන් එකක් කියනවා. අනිවාර්යෙන්. ඉතින් මේ දැන් මාවල් ගත්තොත් අයියේ දැන් ඔන්න හරි දැන් අපේ බෑන්ක් එක හරි අයන් මෑන් එකත් හරි ඊට පස්සේ අයන් මෑන් අර ඩොලර් ලක්ෂ 5 වැටුප ලැබු අයන් මේ රොබර්ට් ඩවුනි ලෝකේ ඉහළතම වැටුප ලබන රංගන ශිල්පියා බවට පත් වෙනවා. ඒ ඉතින් මොක අනිත් දේ තමයි විනාඩි ගානකට ඩොලර් මිලියන ගානක් හම්බෙයි. ඔව් විනාඩි ගානකට. සම්පූර්ණ ෆිල්ම් එකකට ලක්ෂ 5ක් හම්බෙච්ච මිනිස්සයා අර මෙයාගේ නැගී සිටීම කොච්චරද කියනවා. අනුමතින් නැගිටින්න. මොකද දැන් ගොඩක් අය Tamanට කෙලුණාට පස්සේ ඒක ගැන හිත දුක් වෙන කට්ටිය ඉන්න නිසා Tamanව දාලා ගියාට පස්සේ ඒක ගැන දුක් වෙන කට්ටිය ඉන්න නිසා ඩවුනි හිතුවේ උඹලා මාව දාලා ගියක උඹලා කරු වැරද්දක් කියලා හිතපු තරමට මෙයා වැඩ කරනවා. හරියට කිව්වොත් එහෙම රොබර්ට් ඩවුනි ජූනියර් කියන්නේ මාවල් සිනමැටික් යුනිවර්ස් එක අපි දැන් අර ග්‍රීක මිතොලොජි එකක් තියෙන ඇට්ලස් සෝදයා පෘථිවිය උසවා සිටිනවා කියලා පොළොවත් මිහිකත දරා සිටිනවා කියලා ඒ වගේ රොබර්ට් ඩවුනි ජූනියර් තමයි මාවල් සිනමා විශ්වය දරාගෙන කරේ තියාගෙන අර මෙහෙම කරගෙන ඉන්න යෝධයා වෙලා ඔකට මම හොඳම එක්ස්ප්ලেইন එකක් කරන්න. ඒකට හේතුව දැන් අපිට මේ විද්‍ය අපිට තේරුණා කියලා නිකන් හිතනවා නේද? ඔව් දැන් මම ඒකට හේතුව තමයි කියන්නේ. දැන් හිතන්න අයියේ ටෝනි ස්ටාක් එහෙම නැත්නම් ඩවුනි මේක දැන් ඔසවාගෙන හිටපු මිනිස්සයා. එතකොට ඩවුනි මාවල් එකට සමු දෙනවා. ඔව් ඩවුනි බර බිම තියෙනවා. ඔව් අපි දන්නේ ඔව් බර බිම තියෙනවා. මොකද අපි මේ මම මේ කියන්නේ අපි දැන් ඉන්නේ 2019 20 කියලා හිතන් ඉන්න කාලෙක. දැන් නෙමෙයි 26 කියලා හිතන්නේ නැහැ දැන්ම. හරිද 24ත් නෙමෙයි දැන් මේ ඉන්නේ අපි 2019 20. ඔන්න ඔතනදී ඩවුනි මේක අත්හරිනවා. ටෝනි ස්ටාක් ස්නැප් කරලා එතනින් පස්සේ යා මරණයටපත් වෙනවා. හරිද මරණයට කරලා එතනින් පස්සේ අයින් වෙනවා. රොබර්ට් ඩවුනි අයින් වෙනවා. අයින් වෙනවා. එතකොට නැගී සිටපු මාවල් එකට ඊට පස්සේ වෙන්න ගත්තේ තනිකර ටික ටික මාවල් පීක් එකනේ. පීක් එක. එතකොට එතනින් පස්සේ සමහර ප්‍රොජෙක්ට් හැර හරිද මේ ඇඟේ අතේ ඇඟිලි තරමට ප්‍රොජෙක්ට් හැර එක්සෙප්ෂන්ස් තියෙනවා. හේතුව සමහර ප්‍රොජෙක්ට් කියන දැන් ඩෙඩ්පූල් ඇන්ඩ් වුල්වරින් එක අවුරුදු ගානක සිහිනයක් රසිකයි. ඒක හින්දා තමයි ඒක නැගලා ගියේ. ඇත්ත කතාව ඒක. ඊට පස්සේ ස්පයිඩර්මෑන් නෝ වේ හෝම් එක නැගලා ගියේ හේතුව ජෙනරේෂන් ගානක එකතුවක්. මොකද ටෝබි ඉන්නවා ඇන්ඩ්‍රෝ ඉන්නවා ඒ විදියට. ඊට අමතරව මල්ටිවර්ස් එක ගැන පොඩ්ඩක් හැමෝම මේ හිටියා. මොකද මේ චාල්ස් සේවියර් ඉන්න හින්දා තව යාලා බලාපොරොත්තු වෙන කැමියෝස් තිබ්බා. මොකද මේ සමහරු මේ කාගේද ටොම් ක්‍රූස්ගේ අයන් මෑන් කෙනෙක් බලාපොරොත්තු වෙලා හිටියා. ඉතින් මොහොම සුපීරියර් අයන් මෑන් කෙනෙක් ඔන්න ඔය වගේ දේවල් තිබ්බා. හැබැයි ඉතින් මේ හොඳ අර අපි කලින් කතා කරාගේ මේ කලින් වීඩියෝ එකේ කතා කරේ හොඳ මේ දේවල් ටික අපිට ඒකෙත් ලැබුණා. ඉතින් ඊට අමතරව ඒකට කලින් වීඩියෝ එක බලන්න අපි කතා කරපු ඒවා ගැන. ඊට අමතරව ගත්තොත් මේ සමහර සීරීස් ටික හොඳයි. එතනින් පස්සේ බාදී මාවල් ගොඩාක් ඩවුන් වුණා. සමහර සීරීස් හොඳයි කිව්ව මතක් වුණේ ගිය පාර අපිට බැලලා තිබ්බ ලොකි එකයි මූන් නයිට් එක කියලා අම්පාරේ මල්ලා තිබ්බ. අපි ඒව ගැන පොඩ්ඩක් වෙනම කතා කරන්න. මොකද මාතෘකාවට අදාළ නොවන විදියට ගියාම වැඩ ෆ්ලෝ එක බිඳිනවා. මොකද මේ එතනින් පස්සේ අයියේ දැන් මේ ඩවුනි නෑ දැන් මේක ඇතුලේ. අයන් මේ කියන්නේ ජීවේ නැතුව ගියා. ජීවේ නැතිවලා ගියා. මාවල් එක අර දැන් ඉස්සර මාවල් ෆිල්ම් එකක් කරනවා කිව්වා. බොරු කියනවනේ මම කියන්න මගේ මම මාවල් ෆිල්ම් එකක් කරනවා කිව්වම අයියේ සති දෙකක් තියලා සෝෂල් මීඩියා ඔක්කොම ඩිඇක්ටිවේට් කරනවා. ස්පොයිල් වෙන ඉඳ. ඇත්තටම කිව්වොත් ඒක කරනවා මම. ඒක පර්සනලි මම කරන දෙයක්. ඒක සමහරුට්ටේට මේ මුට්‍රම් පිස්සු කියලා හිතයි. හැබැයි මේ මම කැමති නෑ අයියේ මම සිනමාවෙන් ගන්න ඒ ආතල් එක කඩා ගන්න. ඒක එතනදිම ගන්න ඕන. ඒක එතනදිම ගන්න ඕන. එතනදිම ලබන්න ඕන. නැත්තම් දැන් මට ඕන නම් කැමරා කොපියක් ඩවුන්ලෝඩ් කරලා බලන්න පුළුවන් වුණාට එතකොට දැන් හිතන්න කැමරා කොපිය ඇතුළේදී අර දකින්න විෂුවල්ස් අපිට ඒ විදිහට දකින්න සවුන්ඩ්ස් ඒ විදිහට වෙන්නේ නෑනේ ඇත්තනේ. මොකද ෆිල්ම් එක හදන්නේ බිග් ස්ක්‍රීන් එකේ බලන්න. ඕක මම ගොඩක් තැන්වල කියන ෆිල්ම් එකක් හදන්නේ බිග් ස්ක්‍රීන් එකකට. ඒ කැරක්ටර්ස් තියෙන බිග් ස්ක්‍රීන් එකේ. සමහර ඩීටේල් තියෙනවා අපි ලැප් එකේ හරි ෆෝන් එකේ හරි ටීවී එකක් අපි මේ අගල් 50 ගානක ටීවී එකක් කියලා ඒත් අපිට ඒ ඩීටේල් මිස් වෙනවා. ඉතින් මුලින්ම අපි නිකන් උදාහරණයක් ඩූන් වගේ ෆිල්ම් එකක් ඒවේ තියෙන සවුන්ඩ් ඉෆෙක්ට්ස් කොහොමද අපි ගෙදරදී විඳින්නේ? අපිට හෝම් තියටර් සිස්ටම් එකක් ලෝකේ හොඳම එක තියෙනවා කියන්නකො. ඒත් බෑ. එහෙනම් ෆිල්ම් හෝල් එකේ තියෙන ඒ තාක්ෂණිකව හදලා තියෙනවානේ සවුන්ඩ් සිස්ටම් එකේ ෆිල්ම් හෝල් එකේ තාක්ෂණික ඒකත් හොඳ ෆිල්ම් හෝල් එකේ බලන්න ඕන. අඩුම තරමේ ඇට්මොස් එකවත් බලන්න ඕන. හරිද? එතකොට ඒ සරවුන්ඩින් සිස්ටම් එක හදලා තියෙන්නේ ඒකට ගැලපෙන්න. ඉස්සරහා බිග් ස්ක්‍රීන් එකේ ප්ලේ වෙද්දි මේක ඒකට සින්ක් කරලා තියෙනවා. එතකොට අපි මම ඒක ලිපි එක දැම්මා ඒකට තෝරගන්න ඕන සීට් පවා මම දැම්මා. ඔව් සීට් පවා. මොකද
ඒ සවුන්ඩ්ස් එක බලපාන ෂීට්ස් තියෙනවා. තියෙනවා. ඒකට තමයි සෙන්ටර් පොයින්ට් ගහලා තියෙන්නේ. උදාහරණයකට IMAX එක ගැන FGH Pro එක sorry FGH Pro එක මේ සාමාන්‍යයෙන් 16 ඉඳන් හරියට මැද රෝ එක හරිය මැද සෙට් වෙන අයියේ 14 වගේ 14 15 16 වගේ සෙට් වෙනවා. ඔය සෙට් එක තමයි ගන්න ඕන. මොකද දැන් හිතන්නකෝ දැන් මේ මෙහෙම ස්ක්‍රීන් එක අපි මෙතන ඉස්සරහ හිටියොත් මේ පිටිපස්සෙන් එන සවුන්ඩ් එක ගොඩක් දුරින් තියෙනවා. ගොඩක් දුර එන්නේ. හරියට සෙන්ටර් පොයින්ට් එකක ඉන්නකොට මේ ඔක්කොම ගානට අපිට සෙට් වෙනවා. ඒක අන්න එකයි කියන්නේ ඒ සිනමා අත්දැකීම ලබන්න නම් පර්ෆෙක්ට්ලි ලබන්න ඕන නම් අනිවාර්යයෙන් මොකද මේ මම ඕන තරම් මෑත කාලේ කියන්නේ 2019 23 අතර කාලෙදී මම ඕන තරම් බැලුම් අහලා තියෙන දේ තමයි මේ ලැප් කටු ෆෝන් කටු වලින් ෆිල්ම් බලන්න එපා කියන එක. ඔක්කොමත් හරි මේ රිවිව් කියලා අර YouTube එකේ මේ ඔව් ඉතින් අර මේ රිකැප් එකක් අහලා ඒක වැඩක් නැහැ නේද ඉන්නේ මම නම් කියන්නේ මොකක්ද ඒකේ තේරුම. ඒ කියන්නේ මොකද මම කියන්නේ අර එක්ස්පීරියන්ස් එක අපිට ෆිල්ම් එක ඇඟට වදින එක ගන්න බෑනේ. නිකන් හිතන්න මෙහෙම දැන් ඕක අහන එක්කෙනෙක් ওই වගේ රිකැප් එකක් අහන එක්කෙනෙක්ට දැන් මෙහෙම එකක් කියනවා. තෝර් මේ ස්ටෝම් බ්‍රේක් එක අරගෙන මේ වයිෆොස්ට් එකෙන් එකපාර බකණ්ඩ එකට ආවා කියලා දැන් ඌ කියනවා. හැබැයි ෆිල්ම් එක බලපෙවුන් එයා දැල්ලේ ගත්ත හැටි. අර බ්‍රයිෆොස්ට් එක එනකොට එකපාර ගඩු පියන ෆීලින්ග් එක කොහොමද එන්නේ? එකපාර බ්‍රයිෆොස්ට් එක ඇවිල්ලා තෝර් ඇවිල්ලා බ්‍රින් මී තානොස් කියලා අර යන ගෑල්. අර කැප්ටන් ඇමරිකායි මේ මොකද්ද හල්ක් නෙවෙයි නේද හිටියේ මේ කවුද බෲස් බැනර් හිටියේ. බෲස් බැනර් හල්ක් මේ කැප්ටන් ඇමරිකායි දෙන්න අපි බවටපත් වෙනවා. ඔව්. අයියෝ ඒ දෙන්න කෑ ගහන්නේ තෝර් ආව දැන් ගැම්මත් තමයි. ඉවරයි කියලා මට සිරිතින් ඒ වගේ තැන් අයියේ. එතකොට මේ ඒවා අපිට මේ රිකැප් එකක් කියලා ටච් කරන්න බෑ. මොකද මේ සිනමාවෙන් දෙන්නේ මේ අපිට එක්ස්පීරියන්ස් ෆීලින් එකක් අයියේ. එතකොට මේ ෆීලින් එක දැන් මම ඩූන් මූවී එකක් අපිට ලංකාවේ රිලීස් එකද IMAX තිබ්බේ නැතම මාර දුක් වුණා. එතකොට ඩූන් 2 එක රිලීස් ඕක කියනකොට මම මේ බාධා කිරීමක් කරනවා. ඩූන් 1 එක අපිට බලන්න හම්බුනේ OTP. මට මතක විදියට එහෙම. අපිට හම්බුන්නේ නැහැ. මම ස්ක්‍රීන් මේ ෆිල්ම් හෝල් එකේ ඩූන් 1 එක ස්ක්‍රීන් එක බැලුවා. හරි එහෙම මට මිස් වුණා. සමාවෙන්න ඕන. මට මිස් වුණා ඩූන් 1 එක ෆිල්ම් හෝල් එකේ බලන්න උන්නේ නැහැ. මට ඩූන් 1 එක බලන්න හම්බුනේ OTP 2021 නේ. ඔක්තෝබර් වල ඩිජිටල් රිලීස් වුණාට පස්සේ මට බලන්න හම්බුනේ. එතකොට මට ඒක ඉතර ලොකුවට දැනුන්නේ නැහැ. හරිද? හැබැයි ඩූන් 2 එක මම ගිහිල්ලා ෆිල්ම් හෝල් එකේ බැලුවා. අම්මඩ සිරි මේ. ඉතින් මම ඩූන් 2 එක ඩූන් 2 එක දැන් ඇඩ්මෝස් එක අපිට early screen එකක් තිබ්බේ. early screen එකේදී බැලුවා. ඒක අතල්ලා තියෙනවා. දැන් මම කල්පනා කරේ මේක මෙහෙමනම් IMAX බලනකොට කොහොමද කියලා. IMAX රිලීස් කළා මේ පස්සේ අවුරුදු 2025 ඩූන් 2 එක රිලීස් කළා IMAX එකට. ෆිල්ම් එක මම දෙපාරක් බැලුවා. ඉන්ටර්ස්ටෙලා මූවි එක තුන් පාරක් මම IMAX එකේ බැලුවා. හේතුව රිලීස් කරපුවා. රිලීස් එක බැලුවා. මොකද ඒකලෝ දෙසැම්බර් රිලීස් කරේ අප්‍රේල් වෙනකම් අරන් ගියා. දැන් මෙයාලා දවස් 10කට කියලා කිව්වේ. හැබැයි අප්‍රේල් වෙනකම්ම තිබ්බා. ඇදගෙන ගියා. මම ওই ටයිම් පීරියඩ් එක ඇතුළත කොහොම හරි ඉන්ටර්ස්ටෙලා මූවි එක තුන් පාරක් මම විශ්වාස කරන මම ඉන්ටර්ස්ටෙලා ඊට කලින් බලලා තිබ්බේ නැහැ. සිරාවට වෙලාවට එන මම මොකක් හරි හේතුවක් මට ඒ කියන්නේ සමහර ඒ එක්ස්පීරියන්ස් එක ස්පොයිල් වෙන්නේ නැහැ. ස්පොයිල් වෙන්නේ. ඒ කියන්නේ මම කතාවත් ස්පොයිල් කරගෙන තිබ්බේ නැහැ. ගිහිල්ලා මම IMAX එකේ බලද්දී මම ඕක ගැන කතාව ස්පොයිල් කරන්න බෑ. බෑ. ඒක ගියා. ඒකින්ද තමයි මම දැන් පළවෙනි පාර තේරුම් ගත්ත දේට වැඩිය දෙයක් දෙවෙනි පාර තේරුම් ගත්තා. දෙවෙනි පාරට වැඩිය දෙයක් තුන්වෙනි පාර තේරුම් ගත්තා. සමහරට මම ආයෙ පළුවොත් එimhe තවත් දෙයක් තේරුම් ගන්නවා. මොකද මේ ඒක අපිට සිනමාවේදී අපි දැකලා තියෙනවා. දැන් බොරු කියනෝනේ මම මේ ඒක හැම ෆිල්ම් එක කියන්නේ මේ කාගේද මේක නොලාන්ගේ ෆිල්ම් එකනේ. නොලාන්ගේ මෙයක් වෙන්න ඕනේ. සමහරට මේ මෑතක මම ෆාදර් ෆිල්ම් එක බලද්දි මම ඒකත් දෙවෙනි රවුන්ඩ් එක බලද්දි අර පළවෙනි රවුන්ඩ් එකට වැඩි දෙයක් මම දෙවෙනි රවුන්ඩ් එකෙන් පොඩ්ඩක් ගත්තා. සමහර දේවල්. ඔව් ෆාදර් එක නම් දැන්ට දෙපාරක් බැලුවා. දෙපාරක් බලන්න පුළුවන්. දෙපාරේ දැන් තව දෙපාරක් තව යන්න ඕනේ. දැන් මොකද මේ ගෙදර කට්ටියටත් යන්න ඕනේ කියලා තියෙනවා. ඉතින් මේ ෆාදර් මූවි එක දෙපාරක් කොහොම හරි බලලා. ඉතින් ඒ වගේ අයියේ දැන් මේ තාක්ෂණෙත් එක්ක මේ දේව බලන එක තමයි මම කියන්නේ හැමෝටම මේ රෙකමන්ඩ් කරන්නේ. හේතුව නැත්තම් මේ සිනමාවක එක්ස්පීරියන්ස් එකක් බෑ. නැත්නම් ඉතින් මෙයාලා ගිහලා ෆෝන් එකෙන් ෂූට් කරලා දෙනවනේ මේ ඔයගොල්ලෝ ෆෝන් එකෙන් බලන්නේ. ඔව් ඇත්ත. නිකන් සවුන්ඩ් ඔච්චර ලොකුවට දඟලන්නේ නැහැ නේ. ඕනේ නැහැ නේ. මේ කැමරා කොපි බලලා අනිත් එක තවත් තියෙනවා. කැමරා කොපි බලලා රිවිව් ලියන මිනිස්සුත් ඉන්නවා. මං කියන්නේ මේ ඔක්කොම ඕවරෝල් ඒ කියන්නේ සිංගල් ෆිල්ම් පවා දැන් හොඳ ක්වොලිටි එකකින් හැදෙනවා. ඒ ගිහිල්ලා බැලුවොත් තේරෙනවා. එදා මීට අවුරුදු 10කට විතර කලින් තිබ්බ සිංහල සිනමාව ඒ ප්‍රොඩක්ෂන් එක නෙමෙයි දැන් තියෙන්නේ. දැන් හොඳ මේකත් ඉස්සර කලාතුරකින් එකක් නෙන්නේ. ඔව්. දැන් කලාතුරකින් තමයි නරක ෆිල්ම් එක. නරක ෆිල්ම් එක. ඉස්සර වැඩි දැන් ගොඩක් ඉස්සරට බොහොම හොඳයි. අප්ඩේට් වෙච්ච සිනමාකරුවන් ඉන්නවා. අප්ඩේට් වෙච්ච රංගන ශිල්පීන් ඉන්නවා. අප්ඩේට් වෙච්ච තාක්ෂණික ශිල්පීන් ඉන්නවා. ඒ හින්දා ඒගොල්ලන්ගේ ටීම් වර්ක් එකක් විදියට
සිංහල සිනමාව කියන ප්‍රොඩක්ෂන් එක ෆිල්ම් එකක් එළියට එනකොට හරි උසස් විදියට ඒක ඉහළට ඒකද මම තව ඒගොල්ලන් ඉස්සර බලාපොරොත්තු තමයි පුළුවන් තරම් මේ ප්‍රොඩක්ෂන් එකකට හොඳ කොස්ට් එකක් බජට් එකක් වෙන් කරන්න. මොකද බජට් එක අනුව අයියේ අපිට එන අවුට්පුට් එක වෙනස් වෙනවා. සහ ප්‍රොමෝෂන් එකක් අනිවාර්යයෙන්ම කරන්න. මම හිතන්නේ මේ මම මේක කියන එක හොඳද දන්නේ නැහැ. මේ නැති වුණොත් එහෙනම් මේක කපන්න කියලා මම කියනවා. මාරියා මූවි එකට හොඳ ප්‍රොමෝෂන් එකක් තිබ්බේ නැහැ. ඕක සෑහෙන දෙනෙක් කියන හරි දැන් ඇත්තටම අනිත් ෆිල්ම්ස් කොච්චර දෙකටද මාරියා කියන ෆිල්ම් එකට ප්‍රොමෝෂන් එකක් තිබ්බේ නැහැ හරියට. ඉතින් මේ මම හිතන්නේ ඒක අනුව ජනතාව අතරට ගියේ නැති ෆිල්ම් එක ආදායම ලොකු බලපෑමක් වුණා. ආයු ෆිල්ම් එක ගියා ෆාදර් ගියා. ආයුක හරි ලස්සන ප්‍රොමෝෂන් කැම්පේන් එකක් කරා. ඒක ලස්සනට ගියා. ඊට පස්සේ දැන් හිතන්න මොකද මේ ටයිප් එකේ ෆිල්ම් එකක් නොකරන જાතිය ප්‍රොමෝෂන් කැම්පේන් එකක් ඒක කරගෙන ගියා. අනිත් එක මේ ෆිල්ම් එක වුණත් මේ මිනිස්සුන්ට ෆීල් කරපු විදිය ගොඩක් හොඳයි. ඔව් ලස්සනයි. දැන් මේ ෆාදර්ගෙත් හොඳ කැම්පේන් එක. ෆාදර්ගෙන හොඳම කැම්පේන් ධර්මයුද්ධකේ ලොකු කැම්පේන් එකක් නැතත් හොඳ කියන්නේ ලොකු කැම්පේන් තියෙනවා. කැම්පේන් එකක් තියෙනවා. දැන් මෙයාලා ප්‍රීමියර් වුණත් දැන් මේ දෙකේම ෆාදර් එකේ හා මේ ධර්මයේ දෙකින් දෙකේ ප්‍රීමියර් දෙක වුණත් එහෙනම් දැවන්ත විදියට නේ ගියේ. මම දැක්ක සහ දැන් මේ ඔඩියෝ ලොන්ච් එකක් පවා කරන මොකක් හරි ෆිල්ම් එක මට ෆිල්ම් එක නම දැන සම්ම වෙන්න ඕන. වයිෆ් එකේද කරේ. වයිෆ් ෆිල්ම් එකේ මේ ඔඩියෝ ලොන්ච් එක කරනවා සමීර නාවටුන් එකේ තුන වයිෆ් ෆිල්ම් එක. ඒක ඉදිරි කාලේ බලනම් වෙනස් ආකාර එකක් වෙයි කියලා අපිට හිතෙනවා. පළවෙනිම ඔඩියෝ ලොන්ච් එක මට මතක විදිහට මීට කලින් ඔඩියෝ ලොන්ච් එකක් මීට කළා නැහැ. එහෙම තියෙනවා නම් අපි නිර්වේද කරන කමෙන්ට් එකක් දාලා මෙන්න මේ කියලා අපි ඊළඟ එකේදී අපි හරි ගස්සන්න. අපි මේ ඒ මාව දෙන්න දැන් මම දැන් මේ කියන්නේ කොයිද මල්ලේ මුල්ලු නැක පාට. ඉතින් මේ දැන් මාවල් එක ඊට පස්සේ දැන් මෙයාලගේ වැඩේ හරි දැන් ඔන්න හරියාගෙන යනවා. දැන් ඔන්න තව කැරක්ටර්ස් ටිකකුත් දානවා. දැන් ෆේස් මෙයා කරලා දැන් ෆේස් 3 එක වෙනකන් එනවා. වලට කඩාගෙන. දැන් ඊට පස්සේ මෙයාලා මේ මේකට මේ වැඩවලට ගන්න ඩිරෙක්ටර්ස්ල එසේ මෙසේ කට්ටියනේ මේ දැන් රූසෝ ඊට අමතරව ගත්තොත් මේ අපි ජේම්ස් ගන් ගන්නවා. ඊට පස්සේ මේ ස්කොට් ඩිරෙක්ටර් මේ එතකොට මේ ඩොක්ටර් ස්ට්‍රේන්ජ් එක ඩිරෙක්ට් කරන්න. එතකොට දැන් ඔය වගේ හොඳ ඩිරෙක්ටර්ස් ටිකක් අරගෙන මෙයාලා ඒ කැරක්ටර්ස් වලට ගැලපෙන හොඳ ස්ටෝරීස් ටිකක් මේන්ටේන් කරන් යනවා. දැන් ඇත්තටම අපි ගත්තොත් එහෙම වින්ටර් සෝල්ජර් එක හොඳ ග්‍රවුන්ඩ් ස්ටෝරි එකක් විදිහට යනවා. හොඳම ඒක මරු. ඒක වින්ටර් සෝල්ජර් කියන්නේ මේ ඒ જાතියෙන් ආපු මරුම ෆිල්ම් එක. ඊට පස්සේ දැන් කොමික් බේස් විදිහට නොගෙන වෙන විදිහකට ගන්න පුළුවන්. ඒක හැබැයි ගිය විදිය මරු. උන් ඒක හාගන්න නැතුව නියමනම කරලා දෙනවා ඒක. මේ ඊට පස්සේ සිවිල් වෝ එකත් හොඳට ගියා. එතනදී ඒක මේ B grade Avengers movie එකක් විදිහටම ගියා. නැත්තම් ඉතින් ඒක ඒ ටයිප් එකටම ගියා. ඒක Avengers movie එකක් තරමටම ගියා. ඊට පස්සේ ඉතින් අනිත් ෆිල්ම්ස් දැන් සෝලෝ ෆිල්ම්ස් අද ගත්තොත් එහෙම මේ වකන්ඩා ඒ කියන්නේ සෝරි බ්ලැක් පැන්තර් ඒකත් හොඳ මේ ලෙවල් එකකට ගියා. මම හිතන්නේ ඒකට ඔස්කර් හම්බුනම බෙස්ට් කොස්ටියුම් වගේ මට මතක හැටියට මියුසික් හරි කොස්ටියුම් හරි කොස්ටියුම් වලට මම කොස්ටියුම් වලට මම හරි හම්බ වෙනවා. කොහොමත් එමි අවෝඩ්ස් වලටත් කොහොමත් යනවා හම්බ වෙනවා. ඒව තියෙනවා. ඉතින් අපි මේ ගියේ හිටියේ මේ රොබර්ට් ඩවුනි නැතුව ගියාට පස්සේ රොබර්ට් ඩවුනි ඇවිල්ලා මාව ගොඩ ගත්ත පස්සේ දැන් මේක නැති වුණා. දැන් මේක ආපහු ගොඩ ගනින්න කියලා අර මාවල් ටික අන්තිම ටික එන් කරපු කට්ටියට මේක දැන් බාර දීලා තියෙනවා. රූසෝ සහෝදරයන් දීලා තියෙනවා. මේ දැන් ආපහු 2024 මෙයාලා සැන්ඩියාගෝ කොමික් කොන් එකේදී කියනවා මේ දැන් ඉස්සර මෙයාලට ප්ලෑන් එක තිබ්බ ඇත්තටම සීක්‍රට් වෝ එකක් කරන්න කෑන් ඩයිනස්ටි එකත් එක්ක. ඒකට එක ඉතින් ජොනතන් මේජර්ගේ වුණා. ඒක කරාන එක වෙනම ලෙවල් එකක් වෙනවා. ඒක වෙනම ඇත්තටම වෙනවා. මොකද මේ මරු. මොකද ජොනතන් මේ හදාගෙන ආපු එක මරු. හොඳටම ආවා. මොකද මේ ඔක්කොගෙම ආවනේ. දැන් ලොකී සීරීස් එකෙන් ඊට පස්සේ මේ ඇන්ඩ්මෑන් එකෙන් මේ හැම එකෙම මෙයාට හොඳ සාධාරණයක් හොඳට වුණා. ඉතින් මේ කෑන් ඩයිනස්ටි එකවත් මම හිතන්නේ ඩූම්ස්ඩේ එක වගේම අර හොඳ බෑඩස් ඇක්ට් එකක් දීලා සුපිරිම වැඩක් කරනවා අනිවාර්යෙන්. ඉතින් මේ එහෙම වුණා නම් මේ වෙද්දි මම හිතන්නේ සීක්‍රට් වෝ එකත් පටන් අරගෙන මේ වෙද්දි ඉවර වෙලා මේ අවුරුද්දේ තමයි මම හිතන්නේ එන්න තිබ්බේ. ගිය අවුරුද්දේ නොවැම්බර් වල තමයි හරින මම හිතන්නේ මේක එන්න තිබ්බේ මේ කෑන් එකෙන් ඒ වගේ. ඉතින් දැන් මෙයාලා මේ පැත්තෙන් එකක් දැන් ජොනතන් මේජර්ස්ට කියලා වුණා. ඊට අමතරව දැන් මෙයාලා කරපු ප්‍රොජෙක්ට් මෙයාලා හොඳටම දන්න ප්‍රේක්ෂකයන් කැමති නෑ කියලා. මේ ප්‍රොජෙක්ට් කිසිම දෙයකට ගොඩක් දේවල් වලට කැමති නෑ. දැන් මෙයාලටත් එන මේකේ නැරේෂන් එකෙත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේක දැන් පොඩට අරගෙන යන්න. ටීවී සීරීස් සහ සිනමැටික් යුනිවර්ස් එක කලවම් කරගත්තා. වැඩේ අනාගත්තා. ඒක හෙන අපහසුයි. අපහසුයි. ෆිල්ම් එකක් බලනවා නම් සිනමැටික් යුනිවර්ස් එක බලාගෙන යන කෙනෙක්ට අතරමැදි ටීවී සීරීස් පවා බලන්න නෑ. හරි කරදරකාරී වැඩක් වුණා. මොකද ෆිල්ම් එකක් අපි බලන්නට වැඩි ටීවී සීරීස් එක බලන කාලේ වැඩි වෙනවා. ඒ එක්ස්පීරියන්ස් එක දෙකක් නේ. අනිත් එක සතියෙන් සතියට දෙන්නේ. සතියෙන් සතියට යාලා දෙන්නේ. දැන් මම හිතන්නේ මේ
ඊයේ හෝ අද වෙද්දි වොන්ඩර්මෑන් සීරීස් එක දැන් රිලීස් කරලා තියෙනවා. ඒක නම් එපිසෝඩ් 8ක් දෝ තියෙන 8ම මම හිතන්නේ එකපාර රිලීස් කරලා තියෙනවා. හැබැයි මේ දැන් මේ වෙනකොට කෙවින් ෆයිගි මම දැක්ක තීරණයක් කරගෙන තියෙනවා කියලා ටීවී සීරීස් සහ මේ සිනමැටික් යුනිවර්ස් එක පටලන්නේ නැහැ කියලා. මොකද ඒක යාලට තේරලා තියෙනවා. දැන් මෙයාලා මෙතන දැන් අර 90 ගණන් වල අහල් වගේ දෙයක් කරගෙන එනවා. ඩවුන්ග්‍රේඩ් වෙන්න ආවා. මොකද මේ all time grossing වලින් පළවෙනි ස්ථානේ අරන් ආයි දෙවෙනි ස්ථානට වැටුණා එන්ඩ් ගේම් එක. ඉතින් ඒ වගේ තැනකට මාවල් එක ආවා අර කිසිම දෙයක් නැති වෙලා තියෙන තුවතියි. එතකොට දැන් මේ වෙදි දැන් මේක බාර දීලා තියෙනවා දැන් කරන් යන්න කියලා. මට මතක හැටියට මේ රොබර්ට් ඩවුනිට තවත් චරිතයක් ඒ දවස්වල ලැබෙන්න තිබ්බා. රොබර්ට් ඩවුනිව තමයි ඩොක්ටර් ඩූම් එකට ගන්න ඉදලා තියෙනවා කියලා කියන්නේ මේ ෆොක්ස් ලගේ 2004 රිලීස් වෙච්ච ඩූම් එකට. ෆැන්ටස්ටික් 4 එකේ. ඉතින් මේ සමහරට ඒක නම් බොරු කතාවක්ද ඇත්ත කතාවක්ද කියලා හරියටම දන්නේ නැහැ. දැන් මෙහෙමනේ කාලේ යන්න සමහර ඩිරෙක්ටර්ස්ලා මෙහෙම පොඩි පම්පෝරි ගහන වෙලාවල් තියෙනවා. බොරු කතා හදලා මේකට අපි මෙයාව තමයි ගන්න ඉතින් එහෙම. ඉතින් මේ ඇත්ත ඒ කාලෙම කියන්න තිබ්බනේ ඔය දේවල්. හරිද? කාලේ නොකිය දැන් දැන් කියන්නේ. ඉතින් මේ සමහර විට එහෙම දෙයක් වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන්. ඉතින් කොහොම හරි මෙයාලා දැන් මේ සැන්ඩියාගෝ කොමික් කොන් එක බාද්දි දැන් එතනදි මුලින් මෙයාලා කොහොමත් කිව්වා මේක එන් කරන්නේ සීක්‍රට් ඔය එකෙන්. දැන් ඊට පස්සේ මෙයාලා කියන දේ තමයි මේ රෝසලා මේක සීක්‍රට් ඔය එක වෙන්න සීක්‍රට් ඔය එකට ජස්ටිස් එකක් වෙන්න. හරිද? හරියට ජස්ටිස් එකක් වෙන්න මේකට කලින් ෆිල්ම් එකක් අපි දාන්න ඕනේ මේ සීක්‍රට් ඔය එකට හරියට සීක්‍රට් ඔය එක කරන්න. ඒක එහෙම කියන අතර එකක් එනවා කියලා ඉඟි දෙනවද? ඔව් ඒ කියන්නේ මං කියන්නේ මේ කොමික් කොන් එකේද කියන්නේ. ඒ කියන්නේ මේ සීක්‍රට් ඔය එකේ. හරිද? අර තාම මාවල් එකෙන් ඉන්ට්‍රොඩියුස් කරලා නැති සිනමැටික් යුනිවර්ස් එකෙන් ඉන්ට්‍රොඩියුස් කරලා නැති කැරක්ටර් එකක් තියෙනවා. මේ පරණ කතාව මේ. ඔව් මම කියන්නේ 24 කොමික් කොන් එක කාලෙදී. ඉතින් මේ ඔඩියන්ස් එකම ඩූම් කියලා කෑ ගහනවා ඉතින්. එතකොට අර ඔක අයියා එක බැලුවත් දන්නේ හතර වටේම ඩූම්ලා වගේ ඇඳගත් සෙට් එක මෙහෙම එනවා. පොළ විශ්ව දාගෙන පොළ පාට දාගෙන මේක ලෝගෝ දාගෙන එනවා කට්ටිය. කොළ පාට නෙමෙයි ඒ සෙට් එක නම් මට දුමුරු පාට. අරය තමයි කොළ පාට දාන්නේ. මට මතක හැටියට. හරි. මේ ඉතින් මේ දැන් මම හිතුවේ මුලින්ම කිලියන් මර්ෆිත් දන්නෙත් නැහැ කියලා. දැන් මොකද ගොඩක් අය හිතාගෙන හිටියා මේ කිලියන් මර්ෆිව ඩොක්ටර් ඩූම් ටෝනි ස්ටාක් විදියට නෑ මේ ආවට පස්සේ මේ රොබර්ට් ඩවුනි ආයේ එන්නේ නැහැ කියලා කිව්වනේ. එතකොට මේ හැමෝම හිතුවේ මේ කිලියන් මර්ෆිව ගනි කියලා. දැන් මෙතනින් එනකොටත් මම හිතුවේ මේ කිලියන් මර්ෆි දන්නේ නැහැ මොකද ගෙට්ටු කැරක්ටර්නේ. එකපාර දැන් මේ මාස්ක් එක ගලවලා මේ ටෝනි රව් ඩවුන් ඉන්නව දැක්කට පස්සේ අර එන්ඩ් ගේම් එක බැලුවා වගේ අපිට ආතල්ලයක් තමයි තිබ්බ ඇත්තටම. ඉතින් මම මේ බොසීස් බැක්. ඉතින් මම ওই වෙලාවේ උදේ වරුවක මට මතක හැටියට මොකද මේ හොඳ වීකෙන්ඩ් එකක් මම උදේම නැගිට්ට ඔය කොමික් කොන් එක පොඩ්ඩක් අර කෑලි බලන්න. එතකොට මේක දැක්කට පස්සේ හෙනම සර්ප්‍රයිස්. ඉතින් ඒකත් එක්ක ඩවුන් කියන ලස්සන කතාවක්. මේ මොකද්ද මට මතක නිව් මාස්ක් සේම් ටාස්ක්. ඔය කතාව කියන අලුත් වෙස්මෝනක් හැබැයි කලින් ටාස්ක් එකම තමයි එකම ටාස්ක් එකක් කරන්න. ඒ කියන්නේ ආයෙ මාව විශ්ේ ගොඩ ගන්න තමයි මට තියෙන්නේ කියලා. අර ඒ වගේ දෙයක් තමයි උතන්දි මම දකින්නේ. ඉතින් මං හිතන්නේ අර මාවල් එකට ඩවුනි නැතුව බෑ කරගන්න. කොහොම කරත් මේ ඒක හදලා තින්නේ. ඒක ඩවුනි හදලා. ඒක ලොකු ඔව් ඒක පැත්තකින් ලොකු පැත්තක්. ටෝනි ස්ටාක් නැතුව මාවල් එකේ පැවැත්මක් නැහැ කියන්නේ. නැති ඒකත් ඉස්සරහට පාඩුවක් වෙනවා. ලොකු අමාරුකමකට. දැන් මොකද සීක්‍රට් ඔය එකකින් පස්සේ මේක සම්පූර්ණ රීබූට් වෙනවා. එතනින් පස්සේ එහාට ප්‍රොජෙක්ට් කොයි විදිහට ගණීද බාර ගණීද කියන එක. X-Men ලා උදාහරණයකට රීබූට් වෙනවා සම්පූර්ණ X-Men ෆ්‍රැන්චයිස් එකම රීබූට් වෙනවා. ඒකේ තියෙන ප්‍රශ්න ටික ටයිම්ලයින් ප්‍රශ්න ටිකක් ඔව් ඒකේ තියෙනවා ඒක හදන්න ඕන ඔක්ස්ලාගේ ඔව් සම්පූර්ණයෙන්ම ටයිම්ලයින් අනලා චොර කරලා තියෙන එක. ඒක මම හිතන්නේ එයාලා හදන්නත් බැලුවා Days of Future Past එකෙන් ඒක තවත් ඉතින් මේ දැන් මේක මෙයාගේ මත්තෙම තියෙන එකත් මාවල් එකට ඉස්සරහට හොඳ නැහැ. දැන් අපි කියන්නේ දැන් ඩවුනිගේ මේ එයාට ඒ තරම් මේකක් තියෙනවා කියන එක පෙන්වන්න හොඳ වුණාට ඉස්සරහට මාවල් එකට හොඳ දෙයක් නෙමෙයි. අනිත් එක තමයි ඔය කියන වගේ රීබූට් එක මිනිස්සු කොයි විදිහට බාර ගනීද කියන එක. එහෙම රීබූට් කරපුවා බාරගත් විදි තිබ්බ නේද? ඒ කියන්නේ මේ ඩබ්ගල් සුපර් X-Men එක එහෙම මේ රීබූට් කරපු එකක් කොයි විදිහට බාරගත්තේ දැන් අපේ කවුද මේ මම අන්තිමට ආපු X-Men එක මොකද්ද මේ ඩෙඩ්පූල් and Wolverine එක නෑ ඊට කලින් ආව එක ඊට කලින් ආව එක ෆීනික්ස් එකක් ෆීනික්ස් ඩාර්ක් ෆීනික්ස් එක ආවේ ඒක ලොකුවට බාරගත්තේ නෑනේ බාරගත්තේ නෑ ඒක හරිය මේ අමාරුවෙන් තමයි ගොඩක්ම අමාරුවෙන් තිබ්බේ හැබැයි මේ දැන් අනිත් දේ තමයි දැන් සුපර්මෑන් ගොඩක් කට්ටිය අයින් කරනම කවද මේ හෙන්රි කැවිල් අයින් කරාට පස්සේ අකමැති වුණාට
හැබැයි මේ ෆිල්ම් එක බාරගත්තනේ. ඒ බාරගත්ත හේතුව ඒ දන්නවද? හෙන්රි කැවිල්ගේ සුපර්මෑනුයි කවුද මේ හෙන්රි කැවිල් නෙමෙයි කවුද මේ ස්නැක් ස්නයිඩර් හදපු සුපර්මෑන් එක කැරක්ටර් එකක්. ජේම්ස් ගන් හදන සුපර්මෑන් එක කැරක්ටර් එකක්. ඇත්තටම සුපර්මෑන් ජේම්ස් ගන්ගේ කෙනා. සැක් ස්නයිඩර් හැදුවේ එයාගේ version. එයාගේ version එක. සැක් ස්නයිඩර් හැමතිස්සෙම එහෙම කරනවා තමන්ගේ versions හදනවා. කොමික් ඇකියුරේට් නෙවෙයි මේ එයාගේ version එකක් ගොඩනගනවා. සැක් ස්නයිඩර් වෙනම විෂන් එකක් තිබ්බා. ඒ විෂන් එක දැන් ඉවරයි. ඒක තමයි ඇක්සෙප්ට් කරන්න තියෙන සත්‍යය. ඔව්. ඒක ඉවර කරලා මේ ජේම්ස් ගන් හදන්නේ වෙනම එයාගේ විෂන් එකක්. සැක් ස්නයිඩර් තිබ්බේ සුපර්මෑන්ව දුෂ්ටෙක් කරවන විෂන් එක. එතකොට ඒකට සුපර්මෑන් අනිවාර්යයෙන්ම චැඩ් වෙන්න ඕන. මේ විදිහට මේ බොහොම ෆ්‍රෙන්ඩ්ලි සුපර්මෑන් කෙනෙක් අර විදිහට දුෂ්ටෙක් බවට පත් වීම හරි අභව්‍ය. ඔව්. ඒක ගැලපෙන්නේ නැහැ. එතකොට ඒකට ගැලපෙන්න තමයි සැක් ස්නයිඩර් අර විදිහට ඕරා ෆාමින් සුපර්මෑන් කෙනෙක් ක්‍රියේට් කරේ. එතකොට ඕරා ෆාමින් කරන්න ඕනේ නැහැ දැන් ජේම්ස් ගන්ගේ විෂන් එක කරනවා. ජේම්ස් ගන්ගේ විෂන් එක හැමතිස්සෙම තියෙන්නේ එයා කියලා තියෙන්නේ මේක මම සුපර්මෑන් විදිහට ගෙනියන්නේ කියලා. එතකොට යාට වෙනම ප්ලෑන්ස් ඇති ඉස්සරහට මේක මොකද එතකොට මොකද මේ කොමික් කියපු කට්ටිය මේක කොහොමද බාර ගන්නවා? 1970 ගණන් වල ෆිල්ම් ටික බලන්න සුපර්මෑන් පරණ ෆිල්ම් ටික බලන් යනකොට ජේම්ස් ගන්ගේ සුපර්මෑන් තමයි එතන ඉන්නේ. සැක් ස්නයිඩර්ගේ සුපර්මෑන් කෙනෙක් අපිට කොහෙවත් හම්බෙන්නේ නැහැ. ඒ හම්බෙන්නේ සැක් ස්නයිඩර්ගේ ෆිල්ම් වල විතරමයි. ඔව් ඒ අර එයාට සෙට් වෙන අපේ ස්නයිඩර් බොට්ලා කියලා ගත්තොත් ඒකේ විතරයි. අපි ඔය ගත්තොත් එහෙම කොහොමද ස්නයිඩර් බොට්ලා වගේ ඉන්න සෙට් එකට සෙට් වෙනවා. එච්චරයි. දැන් ඒකනේ අර කෙනකොට ගොඩක් හේට්ස් කමෙන්ට් හේට් රිවිව්ස් එන්නේ ෆෑන්ස්ලට ඇත්තටම සෙට් වෙන්නේ ජේම්ස් ගන්ගේ. ඒක තමයි සුපර්මෑන් මේ අලුත්ම සුපර්මෑන් එක යන්තම් අල්ලගෙන ගේමක් ගෙවුවේ. මේ ඉතින් ඉස්සරහටත් කොහොමද දැන් මෙයාලා මාවල් එක රීබූට් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ රීබූට් එකේ මාවල්ට මුණ දෙන්න වෙයි හැබැයි මේ ප්‍රශ්නෙට නෙවෙයි. මාවල්ට මුණ දෙන්න වෙන්නේ ඒ චරිත ස්වභාවයට ගැලපෙන නළු නිලියන්ව දැන් කවුද කොහොමද ගන්නෙ? ඒකට ඩිරෙක්ටර්ස්ලාව අපි කොහොමද ගන්නෙ? පරණ අයව ආපහු ගේනවද? දැන් උදාහරණයක් රූසෝ බ්‍රදර්ස්ලාව අරගෙන මේ සිවිල් ලෝ එක ටයිප් එකට එකක් ගහන්න බෑනේ මාවල්ලට. ඒක ප්‍රශ්නයක් වෙනවානේ. ඉතින් මේ ඒක ඒ ප්‍රශ්නේ ප්‍රේක්ෂකයා කොයි විදිහට බාර ගනීද කියලා දැන් ඉස්සරහට මාවල්ලට ලොකු ගැටලුවක් තියෙනවා. මොකද මේ දැන් ඒක ගොඩක්ම තියෙන්නේ ඩිරෙක්ටර්ස්ලා මත ඉස්සරහට එන ෆිල්ම් එක. මොකද දැන් එයාලා මේ අරංගිය විදිහට වෙනස් විදිහේ දෙයක් කරයිද කියන එකත් අපිට කියන්න අමාරුයි අපව දැන්. මොකද මෙයාලා මේ යුනිවර්ස් එක අරංගිය විදිහක් තියෙනවා. අපි ගත්තොත් එහෙම මේ රූසෝලා ඊට අමතරව ගත්තොත් එහෙම ඕකේ තව රූසෝ හා ෆයි කියලා එකතු වෙලා මේ කරපු දේවල් මේ තව ඉස්සරහට කරන් යද්දි මොන දැන් කියන්නේ අලුත් දෙයක් කරන්න යද්දි මෙයාලගේ මොන මත මේකට එයිද කියන එක ගන්නත් ගැටලු තියෙනවා. ඒ අතර රීබූට් එක ගැන තාම අපිට මුකුත් අයිඩියා එකක් ඔළුවේ නැහැ. රීබූට් එන්නේ සීක්‍රට් ඔයගෙන් පස්සේ. සීක්‍රට් ඔයගෙන් පස්සේ. මොකද ඒක සීක්‍රට් ඔය එකක් කැලි දෙකකට කඩන කතාවක් මම දැක්කා. කියනවා මොකද ඩූම්ස්ඩේ එකේ සාර්ථකත්වයත් එක්ක තමයි ඒක කියනවා. ගොඩක් කියලා සීක්‍රට් ඔය කැලි දෙකකට කඩන එක මම බොහොම සතුටුයි. මොකද කැරක්ටර්ස් වල ඇති වෙන්න කාලේ තියෙනකොට එහෙම නැති වුණොත් හරි මේ සම්පූර්ණ රෂ් වෙලා යන මේක ෆිල්ම් එක ස්ටෝරි යන්නේ. මොකද මේ සීක්‍රට් ඔය එක කියන්නේ මාවල්ලගේ ලොකම කොමික් බුක් රන් එකක් නැත්තරම එන කාලයක් තිස්සේ ගිය රන් එකක් නෙමේ මේක. ඉතින් ඒකත් එක්ක ඇත්තරම මෙයාලා මේ තීරණය ගන්න එක හොඳයි. මොකද මේ දැන් මමත් හිතුවේ සීක්‍රට් ඔය එක පාර්ට් දෙකකට ආවනම් හරි. සික්‍රට් එක පාර්ට් දෙකකටවත් එන්න ඕනේ නැත්තම් වෙන්නේ මෙච්චර ලොකු කර දැන්ටම ඩූම්ස්ඩේ එකේ තියෙන මාර කැරක්ටර්ස් ගොඩක් අඩුම තරම් මෙයාලා මේ ෆිල්ම් එක පැය 4කට ආසන්නවත් ගෙනියන්නේ නෑ. පැය 3මාර පයින්නවා. පැය 3මාර පයින්නවා. පැය 3මාර පයින්න ඕනේ නැත්තම් වැඩක් එන්නේ. දැන් මේක අපිට දැන්ට රිවීල් කරපු කාස්ට් එක තියෙන ලොකු එකක්. ඔව් ඒක නොකරපු කාස්ට් එකකුත් ඔව් දැන් මේකේ ගත්තොත් එහෙම තෝර් ෂැන්ෂි ඊට පස්සේ ෆැන්ටස්ටික් 4 ටීම් එකක ඉන්නවා එක්ස්මෙන් ලා සෙට් එකේ ඉන්නවා වකාන්ඩා සෙට් එකේ ඉන්නවා. ඉතින් ඔය අතර ගත්තොත් එහෙම ඊට පස්සේ දැන් ආපෝ කැප්ටන් කැප්ටන් එක තන්ඩබෝල්ට්ලා ඉන්නවා. මේ කීපු සෙට් එක විතරයි. දැන් තාම උතන ඩොක්ටර් ස්ට්‍රේන්ජ් පෙන්නලත් නැහැ, ස්පයිඩර්මෑන් පෙන්නලා නැහැ, හරිද හල්ක් පෙන්නලා නැහැ. එන සෙට් එකක් තව පෙන්නමු නැහැ කියවන තියෙනවා. ඉතින් ඔය වගේ තව සෙට් එකක් එද්දි දැන් මේකට ස්ක්‍රීන් ටයිම් එක කොහොමද බෙදෙන්න ඕනේ හොඳට. මොකද දැන් එක්කෙනෙකුට අසාධාරණයක් වුණොත් එහෙම වැඩක් නැහැ. එතකොට අපිට ඒ කැරක්ටර් එක සම්පූර්ණ නැති කරලා දැම්ම වගේ ෆීලින් එකක් එන්නත් පුළුවන්. කැරක්ටර් එකෙන් පංච් එක කොයි විදිහට දෙන්න කියලා තීරණය වෙන්නේ ටයිම් ඩියුරේෂන් එක. ටයිම් ඩියුරේෂන් එකත් එක්ක. ඔව්. මිනිහා විනාඩියකට ඇවිල්ලා ගියා කියලා එකෙන් පංචයක් නම් වැඩක් වෙන්නේ නැහැ ඇත්තටම. ඒක කොහොමත් වැඩක් වෙන්නේ. දැන් උදාහරණයක් විතර ගන්නකො මේ ඩෙඩ්පූල් ඇන්ඩ් වුල්වරීන් එකේ ක්‍රිස් එවන්ස් දැම්මන අපේ මේ කවුද හියුමන් ටෝච් විදිහට. ඒක මේ
ආවා ගියා ආවා ආය ගියා වගේ දෙයක් නැතන් දිනුනේ අර ඒ වගේ කැරක්ටර්ස් නොවි දැන් ඒකෙන් ඒක ඒ ෆිල්ම් එක කණු ඒක හොඳයි ඒක ආතල් ඒ ෆිල්ම් එක කණු ඒක පොඩ ආත කැමියෝස් සෙට් එකක් එක්කනේ බස්සලා ඔව් කැමියෝ ඔව් මේක කැමියෝස් නෙමෙයි මේ කැමියෝස් නෙවෙයි මේක කැමියෝස් නෙමෙයි මේ මේන් ඇක්ටර් ඔව් සිට්කොම් ටයිප් එකේ ආතල්ලක් ඔව් ඒක පොඩි ආතල්ලයක් එයා ඒක අවුලක් නේ ඒක දැනෙන්නෙත් නෑ දැන් මේක මේ කැමියෝ එකක් නෙමෙයි මේ සම්පූර්ණයෙන් ඇක්ටර්ස්ලා සෙට් එක මේකේ ඉන්න මේන් ඇක්ටර්ස්ලා සෙට් එකේ එක්කෙනෙක් එතකොට මෙයාලා මේක හරි විදිහට අරන් යන්න වෙනවා අරන් ගියේ නැත්තම් එහෙම ලොකු ප්‍රශ්නයක් එතකොට දැන් මේකේ සාර්ථකත්වයේ මත සීක්‍රට් එක හැදෙන එක විතර නෙමෙයි මිනිස්සු සීක්‍රට් එක බලන එක බවට තීරණය වෙනවා මාල් විශ්වයේ අනාගතයේම සම්පූර්ණයෙන්ම ආයෙ ප්‍රොබලම් ඩවුන් මතට පැටවෙලා ඇවිල්ලා තියෙන්නේ දැන් මේ හේතුව මත මොනවා හරි ස්ක්‍රිප්ට් එකේ හරි ප්‍රශ්න තිබුත් ඩවුනිත් බැනුම් ගන්නවා අනිවාර්යෙන් මොකද මම මේකේ ස්ක්‍රිප්ට් එක ලියන්නේ මං හිතන්නේ මයිකල් මදමන්දා මයිකල් කියන දැන් මේ මීට කලින් ෆිල්ම්ස් වල ලිව්වා දැන් මල්ටිවර්ස් ඔෆ් මෑඩ්නස් එකත් ලියන්නෙත් එයා මේ මට මතක හැටියට එයාමද කොහෙද මේක ලියන්නේ දැන් අපිට තව ආරංචියක් තියෙනවා තෝර් 5 වෙනි ෆිල්ම් එකකුත් ගහනවා කියලා නිවුස් එක දැක්කා ඔව් ටයිකා වටීටියද මන් දන්නේ ගහන්නේ කවුද දන්නේ ටයිකර නොදී මේ නොදී වෙන කෙනෙක් දුන්න ඔදොන්න කමන්නේ මමත් දැන් මේක දැන් කල්පනා කරේ ටයිකාට අර ඒ කියන්නේ තෝර්ගේ අදහසක් තියෙනවා මේ කියන්නේ මේ ක්‍රිස් හෙම්ස්වර්ත්ගේ අදහසක් තියෙනවා ඒකේ අතාරින්නේ නැහැ කියලා චරිතය ඔව් මොකද හේතුව දැන් මේ ලව් ඇන් තන්ඩර් එකේ පෙන්වන්නේ හර්කියුලිස් ඔව් හර්කියුලිස් එන්න ඕනේ මෙයාව රිවෙන්ජ් කරන්න කියලා දැන් එහෙම සීන් එකකුත් තියලා දැන් එතකොට මේ කියන්නේ සීක්‍රට් ඒ කියන්නේ තෝර් කියන කැරක්ටර් අපිට එන්ඩ් ගේම් මේ සෝරි එන්ඩ් ගේම් නෙවෙයි මේ ඩූම්ස් ඩේ කියනොත් දකිනවා සීක්‍රට් වෝ ෆිල්ම් දෙකක් ගැහුවොත් දෙකකින් හෝ එකක් ගැහුවොත් එකකින් දකිනවා ඊට පස්සෙත් තව තෝර් සෝලෝ තෝර් 5 එකකින් අපි දකින්න හම්බ වෙනවා. ඒක තෝර්ට තමයි වැඩිම දැනටත් තෝර්ට තමයි වැඩිම ෆිල්ම් හම්බ වෙලා තියෙන්නේ. සෝලෝ මූවි එක. ඒතකොට තෝර් තවත් වාර්තාවක් තියෙනවා මේ කියන්නේ. හැබැයි එහෙමත් නෑ ඉතින් දැන් ඒතකොට. ඔව් ඉතින් මොකද දැන් මේ නෑ සෝලෝ මූවි සම්බන්ධ තෝර්ට තමයි. තෝර්ට තමයි වෙන කවුරුත් හතරක් ගහපු අය නෑනේ. තෝර් තමයි ඔව්. ඒ තෝර් කලින් තෝර්ම හතරක් තියෙන්නේ. ඒක පහ ගැහුවා කියන්නේ තෝර් තවත් තමන්ගේ රෙකෝඩ් එක ඉස්සරහට ගෙනියනවා. ඉතින් මේ දැන් අපි කතා මිනිස්සු කැමති මොකද ක්‍රිස් හෙම්ස්වර්ත් මිනිස්සු කැමති ක්‍රිස් හෙම්ස්වර්ත් සහ තෝර් කියන මොකද මට මතක හිටියේ කාලයක නිවුස් එකක් ගියා මීට අවුරුද්දකට දෙකකට කලින් මේ තෝට මොකක් හරි අසනීපයක් වුණා දෙන මේ අමතක වීමේ එකක් එක්ක එයා early සයන්ස් ටිකක් තියෙනවා මොකක් හරි තියෙන හින්දා මෙයා ආයේ මේ කැරක්ටර්ස් වලට එන්නේ නැහැ කියලා මොකක් හරි ප්‍රශ්නකුත් තිබ්බනේ දැන් ඒව නැති වෙලා මේ වෙනව නම් ඇත්තටම හොඳයි මොකද මේ අර දැන් මේ අපි MCU එකේ ඉන්න මේ කට්ටියත් එක්ක බලද්දී මෙයාලා රිප්ලේස් කරන්න පුළුවන් කැරක්ටර් එකක් කරන්න බෑ ඇත්තටම ඒකනේ මේ කවුද මට නම් මතක නැහැ ඇත්තටම රයන් කූගද කූපද දන්නේ මේ වකාන්ඩාගේ කාවද චැඩ්වික් රිප්ලේස් කරන්න නැතුව එයා චැඩ්වික් කියන නම එයාගේ පුතාටම දීලා චැඩ්වික්ගේ අර ටිචාලා කියන නම එයාගේ පුතාටම පාස් කරන්නේ අර ඒ විදියට නැත්තම් එක්ක වෙන කැරක්ටරයක් දාලා ඔක කරා නම් ඇත්තටම මොක නානවා ඒක හරි ඉතින් මේ දැන් මේ අයන් හාට අයන් මෑන්ගේ රීප්ලේස් කිරීමේ ට්‍රයි එකක් පොඩි නිකන් මුට්ටිය දාලා බැලීමක් වගේ කරලා තිබ්බ ඒක කරලා තිබ්බ දැන් හොඳ ගුඩ් නිවුස් එකක් තියෙනවා අයන් හාට් නැහැ කියලා නැහැ කියලා ඇත්තටම යේ කියලා ඇත්තටම ඒ තමයි මොකද එයා නැහැ කියලා තමයි කියන්නේ ඉතින් මේ ඒක හොඳයි ඒක ඇත්තටම ආදාළ වෙන්නේ මොකද මේ සී හල්ට් රංගපාපු නිලිය චරිතයයි කිරි කරන්නේ නැහැ කියන නිකන් පොඩි අදහසක ඉඟි පළ කළා. ඇත්තට මේ නිලියගේ ප්‍රශ්නයක් තිබ්බේ නැහැ ඇත්තටම. සී හල්ක් කියන කැරක්ටර් එකේ ප්‍රශ්නෙකුත් නැහැ. සී හල්ක් කියන්නේ මරු කැරක්ටර් එකක්. නිලියත් හොඳ නිලියක්. ඒ ෆිල්ම් එක ෆිල්ම් එක නෙමෙයි සෝරි ටීවී සීරීස් එක විහිළුවක් බවට පත් කිරීම ක්‍රියේටර්ස්ලා ප්‍රශ්නයක්. නැත්තම් ඒක ඇත්තටම හොඳට ගෙනියන් තිබ්බ ඒක CGI වඩා හොඳ තක්. මොකද CGI ගොඩක් අවුල් ඒ දේවල් වල එතකොට අවුල්ම තැනක තිබ්බේ. ඉතින් මේ එහෙම නොකරයි කියලා හිතනවා මෙතනින් ඉස්සරහට. ඔව් මොකද හල්ගේ පුතා වෙන එක ස්කාර වෙන බෑඩෑස් එක්කෙනෙක් වෙන ජෝකර් කෙනෙක් ඔව් ඉතින් මං හිතනවා මේ ටීවී සීරීස් එකත් මාවල් ගොඩක් විදිහට හොඳ විදිහට ගෙනියයි කියලා මං අද උදේ මං මේ ඩෙයාඩෙවිල් සීසන් 2 එක ට්‍රේලර් එක ටීසර් එකක් මම බැලුවා මරු කිම්පින්ගේ ඒ සෙට් එක ජෙසිකා ජෝන්ස් ඉන්නවා ඉතින් මේ වොන්ඩර් මෑන් එකෙත් මේ ට්‍රේලර් එක මම බැලුවා ඔව් ට්‍රේලර් එකද ටීසර් එකක්ද මන්ද ඒක නේ ට්‍රේලර් එකම දාලා රිලීස් වුණා ට්‍රේලර් එක දාලා තිබ්බේ මේ වොන්ඩර්මෑන් අද රිලීස් වෙනවද? වොන්ඩර්මෑන් රිලීස් වෙලා තියෙනවා. එහෙමද? ඔව් දැන් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. වොන්ඩර්මෑන් එහෙනම් රිලීස් වෙලා මේ ඩිජිටල් රිලීස් වෙලා. ඒතකොට වොන්ඩර්මෑන් එකේ ට්‍රේලර් එකක් මම දැක්කා. ඒකෙත් මේ ට්‍රේලර් එක හොඳ තත්ත්වයක තියෙනවා. ඔව් ඒක මේ නෝමල් මාවල් කොමඩි ටයිප් එකකට හොඳයි. කොමඩි ටයිප් තමයි. ඒකට මේ ක්‍රින්ජ් විහිළුවක් බවට පත් කරලා තිබ්බේ නැහැ. නෑ ක්‍රින්ජ් බලන්න මම බැලුවේ නෑ. බලලා ඉරලා කතා කරමු ඒ ගැන. ඉතින් මේ වගේ දැන්
මේ දෙපැත්තම දැන් සාර්ථක වෙලා තියෙනවා. මාවල් එකයි අපි අපේ මාතෘකාව යටතේ ගත්තොත් මාවල් එකේ බැංක්‍රප්ට් එක හා රොබර්ට් ඩවුනිගේ වුණ දේ. දැන් මේ දෙන්නම නැගගෙන එනවා. දැන් රොබර්ට් ඩවුනි මේ විදිහට යාගේ ජීවිතය අරන් යනකොට මාවල් එක තැනකදී ආයෙ වැටෙනවා. දැන් ඩවුනි වැටලා තියෙන වෙලාවේ මාවල් එක තමයි මිනිහට අත දෙන්නේ. දැන් මිනිහා මාවල් එක වැටලා තියෙද්දි මේක දෙන්න යන්නේ. ඉතින් ඒක තමයි ඇත්තටම මෙතන වෙන්නේ. හරි ඉන්ටරෙස්ටිං කතාවක්. දැන් මේ ගොඩක් අය පිළිගත්තේ නැති දන්නේ නැති දෙයක් තමයි රොබර්ට් ඩවුනි කතාව. මොකද හේතුව මේ ගොඩක් අය අහලා නැහැ. මමත් රොබර්ට් ඩවුනි නෝත් අයන් මෑන්. මොකද එයාට තිබ්බ එයාගේ ජීවිත කතාව මේක මගේ යාළුවෙක්ට කිව්වම එයා කිව්වේ එක්කෝ බොරුවක් වෙන්නේ නැති මචං. මොකද මේ ඔය විශ්වාස කරන්න එපා. මොකද මේ ඔය මිනිස්සු මේ තැනකට ආව මේක කරනවා. ඒත් ඒ කාලේ ඉඳන් ගියේ නිවුස් අරම බොරු වෙන්න බෑනේ. මොකද අදටත් වීඩියෝ ෆුටේජස් මේ පුළුවන් නම් මම කියන්නේ මේ කොපිරයිට් වදින්න නැත්නම් ඉමේජ් එකක් දාන්න මෙයා ජේල් එකට යන මෙයා කෝට් එකේ විදිහට කෝට් එකට අරන් යන ඒ හැම දෙයක්ම තියෙනවා මේ වීඩියෝස් ඉඳන්. ඉතින් මේ එහෙම පුද්ගලෙක් මේ වගේ තැනකට ආව එක ගැන ඇත්තටම මේ ඒක ඕන මනුස්සයෙක්ට ගන්න පුළුවන් හොඳ ඉන්ස්පිරේෂන් හොඳ මොටිවේෂන් ස්ටෝරි එකක්. අයියේ දැන් මම තව දෙයක් මෙන්ෂන් කරන්න ඕනේ. මෙයා මේ තත්ත්වෙට එන්න දැන් මෙයාගේ දක්ෂතාවය විතරක් නෙමෙයි බලපෑවේ. හරිද? මෙයාට නිකන් අර මැනිකක් වගේ දෙයක් ලැබෙනවා. එකක් තමයි බ්‍රීදා. හරිද? සහ යාට මේ හොඳ සපෝට් එකක්. එකම සපෝට් එක. ඒ කඩා වැටුණු ජීවිතේදී හම්බුන යාළුවෝ නෙවෙයි ඊට එහා ගිය හොඳ යාළුවෙක් වෙනම. ඔව් මොකද දැන් මෙතනදී අපිට ගන්න උදව් කරන. ඔසවා තබන යාළුවෝ. මෙයාව කොච්චර වැඩනවද දැන් මෙයාට කොච්චර දේව හැමදේම නැති වුණත් අන්තිමේදී හොඳ දෙයක් ලැබුණා. ඉතින් දැන් මේකෙන් මම කොයි වෙලෙකවත් කියන්නේ මේ ගැහණුවින්ද මිනිස්සු සාර්ථක වෙනවා කියලා. අසාර්ථක වෙන මිනිස්සෙක්වත් අපි දන්නවා සිනමාවේදී. ඒ කවුද මේ ජොනි ඩෙප්. ඉතින් ඇම්බර් හර්ඩ් කියන එකනත් එක ඉතින් ජොනි ඩෙප් තිබ්බ සම්පූර්ණ ප්‍රොජෙක්ට් ඔක්කොම නැතිව ගියා. හැබැයි ඇම්බර් හර්ඩ් හිටියා. අපි ඇක්වමෑන් 2 එකේ ආව දකින්න. හැබැයි මෙයාව සම්පූර්ණ ෆැන්ටස්ටික් බීස්ට් එකෙන් අයින් වෙලා තිබ්බා. ඊට පස්සේ පයිරට්ස් ඔෆ් ද කැරිබියන්. ඉතින් මේ හැම එකෙම අයින් වෙනවා. ගැහණුවින්ද මේ ජොනතන්ටත් උනේ ඒකම. ජොනතන්ටත් උනේ ඒකනේ. මාවල් එකේ බෑඩෑස් විලන් කෙනෙක් විදිහට ඉන්න තිබ්බ කෙනා සම්පූර්ණ මාවල් යුනිවර්ස් එකේ ප්ලෑන් එකමත් අවුල් කළා. මේ කාන්තාවකින්ද ඉතින් දෙපැත්තක් තියෙනවා. ඔව් ඉතින් ඒක මේ ඩවුනිට හොඳ පැත්තකට ඒක බලපෑවා. ඒ වැඩේ අන්තිමේදී ඩවුනි මේ තැනට දැන් කියනවනේ නේද මේ පයිරට්ස් ඔෆ් ද කැරිබියන් ෆිල්ම් එකේ එන්නේ නැහැ ඩිස්නි එකත් වැඩ කරන්නේ නැහැ. වැඩ කරන්නේ නැහැ. මොකද මෙහෙමනේ සලකපු විදිහට එයාට එයා සලකපු විදිහට දැන් එයාත් සලකනවා. දැන් ඇත්තම කතන්දරේ මේ නිකන් කරන වැඩේ හරි. ඊළඟ ඔන්න ඒ පැත්ත. ඊට පස්සේ මේ අපි ඩිස්නිලගේ පැත්ත කියන්නේ මාවල් ස්ටුඩියෝ එක ඩිස්නිලා විසින් මිලදී ගන්නවා. එතකොට ලොකු ගානකට ගන්නවා. ඒක දැන් එයාලට ඒකද මොකද දැන් මෙහෙමනේ තමයි රත්තරන් බිත්තර දාන කිකිලි තමයි ඩිස්නිලාගේ මාවල් යුනිවර්ස් ස්ටුඩියෝ එක. මොකද හේතුව දැන් හිතන්න ඩූම්ස්ඩේ එක ඩොලර් බිලියන 3ක් හම්බ කරා. එයාව පරද්දලා ඇවටා ඩොලර් බිලියන 4ක් ගත්ත කියමුකෝ. ඒ තවුලන්නේ මේ දෙකම එකම ස්ටුඩියෝ එක. දෙකම එකේ. අර ඉතින් ලොකු කම්පිටිෂන් නැහැ. දෙකමයි ඉතින් ඩිස්නිලාට. ඉතින් ඒකත් වෙන ආතල් වැඩේ. මේ කොහෙන් ගියත් ඒගොල්ලන්ට. ඉතින් මේ මාවලුත් හොඳ තැනකට ආවා. මොකද මේ බැංක්‍රප්ට් එක ඒතෙන්දී යාලා හොඳ මම හිතනවා ඒ කැරක්ටර්ස් විගනපු එක පැත්තකින් හොඳ තීරණයක් ඒ පැත්තේ වෙලා ගන්න තිබ්බ එකම තීරණෙත් ඒක තමයි ඒගොල්ලෝ හිටියේ. එච්චරයි. එතනින් එහාට දෙයක් නැහැ ඒගොල්ලෝ. එතනින් එහාට යාලා එක්ක සම්පූර්ණයෙන්ම නැති වෙලා හයින් උඩින් ගිලිලා තිබ්බේ ඒගොල්ලෝ. ගිලිලා තිබ්බේ. සම්පූර්ණයෙන් ඉවරලා තිබ්බේ. ඉතින් මේ එයාලට තියෙන ලොකුම අවුල තමයි මේ වෙදී අර මම දාගෙන ඉඳේ ස්පයිඩර්මෑන්ගේ රයිට්ස් සම්පූර්ණ නැති එක. ලොකු අඩුපාඩුවක් ඒක. ඇත්තටම ස්පයිඩර්වර්ස් එකම. ස්පයිඩර්වර්ස් එක. මොකද එහෙම නිවුස් එකක් දැක්ක මට ඒක කන්ෆර්ම් කරගන්න බැරුණා හරියට. දැක්ක නිවුස් එකක් කියන්නේ කන්ෆර්ම් නෑ. එතකොට කවුද සෝනිලා එකඟ වෙලා තියෙනවා කියලා ස්පයිඩර්වර්ස් එකේ අනිත් කැරක්ටර්ස් දැන් ස්පයිඩර්මෑන් විතරනේ යූස් කරන්න දීලා තියෙන්නේ මේ මාවල් ස්ටුඩියෝ එකට. ඊට අමතරව ඉන්න අනිත් කැරක්ටර්ස් ඉන්නේ විලන් ලව සබ් කැරක්ටර්ස් සහ මේ ඇන්ටි හීරෝස් සෙට් එකක් ඉන්නවනේ වෙන වෙනම. ඒගොල්ලන්ව සෝනිලා ඉස්සරහට දැම්මට ඒක ප්‍රොජෙක්ට් එකක්වත් හරි ගියේ නෑනේ. වෙනම එක කරන්නේ. වෙනම එකත් අන්තිමේදී ෆේල් වුණානේ. ඒ කැරක්ටර්ස් ටිකත් මාවල් යුනිවර්ස් එකට සම්බන්ධ කරලා පාවිච්චි කරන්න ඉඩ දෙන කතාවක් මම දැක්කා. ඒක කන්ෆර්ම් මේ මට ඒ මොනොත් හොඳයි. හොලිවුඩ් රිපෝටර් වගේ තැනකින් නෙවෙයි මම ඒක දැක්කේ. එච්චර මට ඒ සෝස් එක ෂුවර් නෑ. මම ඒක හොයලා බලලා කියන්න ඕන. මොකද මම එහෙම තාම දැන් මමත් ඔයගේ ගොඩක් දැන් ට්විටර් එකට ගියාට පස්සේ තමයි ඉතින් මේ එහෙම එකක් ඒ කියන්නේ විශ්වාස කරන්න පුළුවන් සෝසස් කීපයක් තියෙනවා. ඒ ඇරෙන්න ඉතින් ඒක කන්ෆර්ම් කරලම කියන්න බෑ. මොකද මම ඩිස්කෂන් එකේ එහෙම නැත්තම් අර ඔය සමහර ෆලෝම කරලා තියෙන channels ටිකක් තියෙනවා. ඒ වලින් දාන ඒවා තමයි. ඒකත් රිපෝට්ලි කියලා තියෙනවා නම් දාන්නේ. කන්ෆර්ම් නම් විතරයි. ඉතින් ඇත්තටම
මොකද මේ එහෙම වුණොත් හොඳයි. මම හිතනදී මාවල්ලට මේ අයිති දැන් මෙහෙම හැබැයි මාවල්ලට අයිති හම්බුනොත් හොඳයි කියන මට්ටමකට මම ඉන්නවා. හැබැයි එතනින් එහාට ෆිල්ම් එකක් අපිට බලා ගන්න පුළුවන් මේ ස්පයිඩර්මෑන් එක වෙනම ෆිල්ම් එකක්. වෙනම ෆිල්ම් එකක්. ඔව් ඉතින් හැබැයි වැඩේ අනාගන්න නැතුව ඉස්සරහට කරගෙන යන්න. හොඳ ඩිරෙක්ටර් කෙනෙක් එක්ක ඒ විදිහට කරගෙන ගියා නම් හරි. රයිට්. එහෙමනම් ඉතින් ඔන්න අද අපේ කතාවේ අවසානයේට අපි ඇවිල්ලා ඉන්නවා. මේක ඉන්ස්පිරේෂන් කතාවක් විදිහට ඔයගලන්ට පාවිච්චි කරන්න පුළුවන් නම් අපි බොහොම සතුටු වෙනවා. ඔව් අනිවාර්යයෙන්ම. එහෙමනම් ඉතින් හැමදාම වගේ එදා වීඩියෝ එකට දාලා තිබ්බගේ ප්‍රතිචාර අදත් හම්බෙයි කියලා හිතෙනවා. එහෙම වුණොත් තමයි අපිට ඊළඟ වීඩියෝ එක කරන්න හිතෙන්නේ මේ විදිහට. අපිට ඊළඟ වීඩියෝ එකක් ටිකක් තියෙනවා අපි ගාව. ඔව් අපිට ඊළඟ වීඩියෝ එකක් ගැන අයිඩියා එකකුත් තියෙනවා අපි ගාව තියෙනවා. අපි තුරුම්පු ටික අපි ඒක අරගෙන බලලා අදිමුනේ අරගෙන එන්නම් ඔයගොල්ලෝ දක්වන ප්‍රතිචාර මත. එහෙම නැද්දුනත් ඒගොල්ලොත් නිකන් කම්මැලි වගේ නම් අපිටත් කම්මැලි. කම්මැලි වගේ දැන් අද අපි වැඩේට කොච්චර උනන්දුවෙන්ද අපි ආවේ. ඔව් කොච්චර උනන්දුද පාන්දර 3 ඉඳන් මේ ඇවිල්ලා ඉන්නේ නිදිමරාගෙන. පාන්දර 3ට මම මෙසේජ් එක දැම්මේ එනවද බං කියලා අහලා හරි එන්නම් මං දැන් එනවා කියලා. ඔව් පාන්දර එවෙලෙම ඔයාට රිප්ලයි එක ආවා. එවෙලෙම රිප්ලයි එකක් ආවා. ඉතින් මේ අපි අන්තිම මොහොතේ තීරණය කළෙත් මේ වැඩේ කරමු එනං කියලා. මොකද අද කරමු කියලා. මේ සුමානෙම දෙන්න ඕනේ ඉඳ එපිසෝඩ් එක. මොකද මේ පාන්දර 3ට තමයි කන්ෆර්ම් උනේ. අද කියන්නේ මේ ඇවිල්ලා දිනේ ඇවිල්ලා ජනවාරි 28 වෙනිදා මේක මේ සුමානෙම දානවා. මේක අය අද කරමු කිව්ව හින්දා එවෙලේ පාන්දර 3ට වා කිව්ව මොහොතේම අනිත් පැත්තට මම බස් එකේ නැග්ගා ඉන්න. එහෙමයි ඉතින් බොහොම ස්තුතියි අද වැඩේට ආවට. කට්ටියට කියනවා සබ්ස්ක්‍රයිබ් කරන්න, කමෙන්ට් එකක් දාන්න, ලයික් එකක් දාන්න. ඒ වගේම ෆිල්ම් බලනවා නම් සිංහල ෆිල්ම් බලනවා නම් තැනක් තියෙනවා ෆ්ලිකු එකත් මතක් කරගෙන යන්න ඕන ගිහලා බලන්න. අපි බැනර්ස් ටිකක් අපේ පල්ලෙහෙන් තනින් යනවා ගිහලා ගොඩ වෙදිලා බලන්න මේ මොකක්ද කියලා. එහෙමයි ඉතින් ආයි දවසක හම්බෙමු. එහෙනම් ආයිබෝන්.